හරිනේ අපි වැඩි පටන් ගමු. එතන මේ අද අපිට කතා කරන්න තියෙන්නේ පේපර් 3 එකට දාලා MCQ පේපර් එකේ ඩිස්කෂන් එක ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඩිස්කෂන් එක තමයි කතා කරන්න තියෙන්නේ. එතන ඒකත් එක මේ වෙද්දී අපි පේපර් 1 සහ 2 එකේ කියන පේපර් 4ෙම සම්පූර්ණ ඩිස්කෂන් ටිකත් ඉවරයි. පේපර්ස් බලලා දීලාත් ඉවරයි. ඒකේ අදාළ මාකින් කරලා ඒකට යුතු මාකින් ලබා දීලා ඒවා උත්තර පත්‍ර පරීක්ෂා කරලා දීලා ඔක්කොම ඉවරයි. හරි. ඔන්ලයින් ඒවා ෆිසිකල් ඒවා දෙගොල්ලන්ට මේ වැඩේ මේ වෙද්දී ඉවර කරලා දීලා තියෙන්නේ. එතකොට ළමයින්ගේ පැත්තෙන් ගත්තාම ඔයගොල්ලෝ පේපර් 3 එකේ ඉඳන් MCQ එකේ ඉඳන් අපි ඩිස්කෂන් බලනවාද මාකින් රිෆර් කරනවාද ඒ පිළිබඳ මම කිව්වා ගිය සතියේ පේපර් එකෙත් ඒ පිළිබඳව අපි චෙක් කරනවා. ඒ චෙක් කරilla මේ පේපර් එකේ ඉඳන් පටන් ගන්න. හරි ඒකත් මතක් කරන ගමන් අපි වැඩේ පටන් ගමු. හැමදාම කතා කරන්නේ අර මූලික කතන්දර ආයි කතා කරන්න ඕනේ නැහැ සීරීස් 1 එකේ. දැන් කොහොම කර සීරීස් 1 එකේ අවසාන කොටස යන්නේ. ඒකත් එක තව පේපර්ස් දෙකක් විතර යනකොට ඔයාලට සීරීස් 2 එකට වටනවා. එතකොට සතියේ ෆුල් පේපර් එකක් ගන්න වැටෙනවා. හරි. එතකොට මේ පේපර් එක ගැන කියනවා පේපර් එක සාමාන්‍යයෙන් ඇවරේජ් LL මට්ටමේ පේපර් එකක්. ඒ හින්දා අමාරු කියන්න පුළුවන් තත්ත්වයක පේපර් එකක් නෙමෙයි. හරි. වැඩේ පටන් ගමු. පේපර් 3 එකට දාලා MCQ එකේ පළවෙනි ප්‍රශ්නේ. හරි. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ආවර්තකයකට අයත් අනුයාත මුල්ද්‍රව්‍ය 3ක ප්‍රථම අයනීකරණ එන්තල්පීන් පිළිවෙලින් 1680 2080 සහ 494යි කිලෝජූල් මවුලට කියලා තියෙනවා. එතකොට ආවර්ත පළමු අයනීකරණ ශක්තිය අනන්තවත් කියලා තියෙන කතාවක් ඈ. බලමු නිකන් දාලා ප්‍රස්තාරකයක් ඇඳලා අපි. නොහොම එකක් නේ අපිට අඳින්නේ නේ. මොම් ප්‍රස්තාරකයක් නැන්දෙන උඩ අපි දන්න පළමු අයනීකරණ ශක්තිය ගත්තම වැඩිම වෙන්නේ 18 වෙනි කාණ්ඩය සහ අයනීකරණ ශක්තිය අඩුම වෙන්නේ එම කාණ්ඩය. කියන්නේ පළවෙනි කාණ්ඩය තමයි පළමු අයනීකරණ ශක්තිය අඩුම වෙන්නේ. ඒ වගේම වැඩිම වෙන්නේ පළමු අයනීකරණ ශක්තිය 18 වෙනි කාණ්ඩයේ මුල ද්‍රව්‍ය වල. ඒකත් එක්ක දැන් මෙතන 18 වෙනි කාණ්ඩය කවුද කියලා ගත්තොත් මෙයානේ 18 කියන්නේ. මෙයා තමයි එක අඩුම මෙයානේ. මෙතනත් එක කාණ්ඩයක් කෙනෙක් තමයි ඉන්නේ. ඒතර මේක නම් කරගෙන ගියොත් 1 2 13 14 15 16 17 18 කොහොමද? ඔක තමයි පළමු අයනීකරණයේ ශක්තියට අදාළ ප්‍රස්තාරික නිරූපණය වෙන්නේ කොහොමද? ඒතර ඒකත් එක්කලා මෙතනින් බලත හැකිද මේගොල්ලෝ තියලා තියෙන අනුයාත කියන්නේ එක ළඟ කියන එක. එක ළඟ මූලද්‍රව්‍ය 3ක ශක්ති සටහන තමයි දාලා තියෙන්නේ. ඒකත් එක්ක ශක්ති දාලා තියෙන්නේ 1680යි 2080යි 494යි. මෙතනදී එන්න වැඩි වෙලා මේ දෙන්න ආයි ටික වෙලාවක් යද්දී අඩු වෙලා. එන්න වැඩි වෙලා අඩු වෙලා. හරි. එන්න වැඩි වෙලා අඩු වෙලා තියෙන අවස්ථා කීයක් තියෙනවද කියලා බලන්නකො පුලි. මේ දෙන්න 1 2 කියන්නේ එන්න වැඩි වෙලා ආයි අඩු වෙලා හරිනේ. එහෙම අවස්ථාවක්. ආයි 13 14 15 16 sorry 14 15 16 එන්න වැඩි වෙලා ආයි අඩු වෙලා. එහෙමත් වෙන්න පුළුවන්. ආයි ගන්න පුළුවන් තැනක් තමයි 17 18 1. 17 18 1. ඔය අවස්ථාවේ තුනෙන් හැර කිසිම අවස්ථාවක් ගන්න බෑ. හරි. ඔය අවස්ථාව තුනෙන් හැර කිසිම අවස්ථාවක් ඔයාලට ගන්න බෑ මේකට හරි උත්තරයක් විදියට. මේක පිළිගන්න වෙනවා. ඒකත් එක්කම බලමු දැන් මේ තුන් දෙනාගෙන් කාවද හරියටම අපි සිලෙක්ට් කරගන්නේ. හරි. දැන් බලන්න මේ දෙන්න අතර පරතරය ගත්තට පස්සේ එන පොඩි ගානක් 400ක් විතර පරතරයක් දෙන්නේ නේ. හැබැයි මේ දෙන්න අතර පරතරය ගත්තාම 1000 ගානක් එනවා. දැන් 1500 ගානක් වගේ එනවනේ. නේ 1500ට ආසන්න ගානක් එනවනේ. ඒතර තේරෙන්න ඕනේ මේ දෙන්න يعني මෙතන වැඩි වෙච්ච ગેප් එකට වඩා වැඩි ප්‍රමාණයකින් මෙතන ગેප් එක වැඩි වෙන්න ඕනේ. හරි ඒක තේරෙනවද? يعني 1 2 කියන්නේ ඔය දෙන්න නම් 2 13 කියන එක මේ ગેප් එකට වඩා වැඩි ગેප් එකක් එන්න ඕනේ. ඒක තේරෙනවද? හරි. එහෙන් බැලුවාම මේ අවස්ථා දෙකම 1 2 13 කියන එක ගැලපෙන්නේ නැහැ මෙතනටයි. මේ ગેප් එකට වඩා අඩු ગેප් එකක් තමයි 2 13 ગેප් එකේ තියෙන්නේ. ඒ වගේම තමයි මේ 14 15 ગેප් එකට වඩා අඩු ගැප් එකක් තමයි 15 16 ગેප් එකේ තියෙන්නේ. ඒතකොට ගැලපෙන්නේ මොකද්ද? 17 18 සහ ඔය 1 18 කියන්නේ 17 18 ගැප් එකට වඩා වැඩි ගැප් එකක් තමයි 18 1 ගැප් එකේ තියෙන්නේ. හරිනේ? අන්න එතනින් අපිට තීරණය කරන්න පුළුවන් මේ ඉන්නේ 17 18 සහ 1ට අයත් කාණ්ඩයට අයත් ඔය මූලද්‍රව්‍ය තුනක් තමයි ඉන්නේ කියලා.
ඒකත් එක අපිට උත්තරයක් තියෙන බලමු. උත්තරේ 17 18 එක ඉන්න කෙනෙක් වෙන්න ඕන. පළවෙනි උත්තරයට අදාළව යාලා දීලා තියෙනවා 17 18 එක කියන එකට අදාළව නියෝන් සෝඩියම්. ඔය තුන් දෙනාව ගන්න පුළුවන්. 17 18 සහ 1. හරිනේ. ඒක තමයි අපිට පළවෙනි ප්‍රශ්නෙට අදාළව විස්තර කිරීම ගන්න වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා මේක වීඩියෝ එක පොඩ්ඩක් අර හැමදාම කියනවා වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා ස්කිප් කියන වැඩේ පොඩ්ඩක් නවත්තලා වැඩේ පැහැදිලි කරගෙන ඉස්සරහට යන්න අර නොකර යන්න එපා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නෙට අදාළව තියෙන හීලියම් වල විමෝචන වර්ණාවලිය මින් කවරක විමෝචන වර්ණාවලියට සමරූපී වේද? ඒක ගන්න වෙන්නේ ඉලෙක්ට්‍රෝන වලින් නෙවෙයි හීලියම් වල ඉලෙක්ට්‍රෝන. අපි දන්නවා ඔය විමෝචන වර්ණාවලි සම්බන්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝන වලට අදාළවනේ. ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ වලට අදාළවනේ වර්ණාවලියක් හැදිලා තින්නේ අපි ඒ දවස්වල කතා කරන්නේ. වර්ණාවලියක් කියන්නේ මොකක්ද කියලා කතා කරද්දී අපි කියන්නේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයක් වෙනකොට ඊට අදාළ ඒ සංක්‍රමණය වෙනකොට එතන වැදිච්ච රේඛාවනේ ඔය කියන්නේ අපි වර්ණාවලියක් විතර ගන්නෙ නේ. එහෙම ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයක් නෙවෙයි වර්ණාවලිය එක රේඛාවක් කියන්නේ. මේවන කතා කරලා එතකොට මේ ඉලෙක්ට්‍රෝන වලට අදාළව තමයි මේ වර්ණාවලිය සමරූප වෙලා තියෙන්නේ. එහෙම බැලුවාම හීලියම් වලට සමරූපී විමෝචන වර්ණාවලිය ඇහුවාම ගන්න වෙන්නේ හීලියම් ඉලෙක්ට්‍රෝන ගානට සමාන ඉලෙක්ට්‍රෝන ගානක් තියෙන මූල ද්‍රවයට අදාළ වර්ණාවලිය. එතකොට එහෙම බැලුවාම කවුද එන්නේ කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් උතරින්නේ. මම උත්තරේ කියන්නේ දෙකුත් නැහැ නේ ඒක නම්. හරි නේද? ලිතියම් නේ ලිතියම් ප්ලස් එක නෙන්නේ නේ. ලිතියම් ප්ලස් එක කියන්නේ ලිතියම් වල තුනක් තියෙන්නේ. තුනෙන් එකක් ගියාට පස්සේ දෙකයි. හීලියම් වල දෙකයිනේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන. ඒක තමයි. හරි. පේපරේ අමාරු නෑ. හොඳේ පේපරේ අර වෙනද තරම් ලොකු ඩිස්කස් එකක් කරන්න ඕනෙත් නෑ වගේ අර එහෙම එකක් අර. හැමදාම පොඩි එක අර පොඩි සමරියක් තමයි තියෙන්නේ පේපර් එකේ ඇතුලේ. තුන්වෙනි ප්‍රශ්නට අදාළව තියෙනවා ආම්ලික ගුණ බාස්මික ගුණ අයනීක අරය සම්මත ප්‍රථම අයනීකරණ එන්තල්පි ජල විච්ඡේදන හැමදාම තියෙන එකේ තියෙන. ආම්ලික ගුණ ගත්තට පස්සේ ආම්ලික ගුණ අපි තීරණය කරන්නේ කොහොමද උතන? බාණ්ඩෝ බාස්මික ගුණ හිතලා ඒක අනිත් පැත්ත ආම්ලික ගුණ කියලා කතා කරගෙන අපිට ඕන. දැන් හොඳට බලන්න දැන් ආම්ලික ගුණ ගැන කතා කරද්දී අම්ලයක් කියන්නේ මොකක්ද? අම්ලයක් කියන්නේ මොකක්ද? එතන හිතන්න ඔක්කොම වලින් බස්මයක් කියන්නේ මොකක්ද අපි? දැන් මෙහෙම හිතන්නකෝ. NH ගත්තට පස්සේ NH කොහොම තියෙනවනේ? NH වල එක සැරේ ඉලෙක්ට්‍රෝන ගලක් තියෙනවා. මේ අමතර කතාවක් කියන්නේ. ඒක NH බස්මයක් වෙන්නේ කොහොමද කියන කතාව මේකෙදි කියවෙනවා. මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල යාට කාට හරි ප්‍රදානය කරන්න පුළුවන්. හරි. යාට ප්‍රදානය කරන්න පුළුවන්. ඒකත් එක්ක එකසර ඉලෙක්ට්‍රෝන ගාලා කාට හරි ගන්නත් පුළුවන්. හරි. අපි BCl3 වගේ එකක් ගත්තොත් එහෙම යාට ඒකසර ඉලෙක්ට්‍රෝන ගාලා ගන්නත් පුළුවන්. කොහොම ප්‍රදානය කිරීමක හා ගැනීමකදී ඇති වෙන බන්ධනයකට තමයි අපි දායක බන්ධනයක් කියලා කියන්නේ. එතකොට මෙන්න මෙහෙම ප්‍රදානය කරන එක්කෙනෙක්ට අපි කියනවා ඉලෙක්ට්‍රෝන යුගලක් ප්‍රදානය කරන එක්කෙනෙක්ට අපි කියනවා ලුයිස් බස්මයක් කියලා. හරි. ලුයිස් බස්මයක් කියලා. එතන මෙතන භාෂ්මික හැකියාව වැඩි කවුද කියලා තන හොයාගත්තා නම් එතනින් එහාට අපිට තීරණය කරන්න පුළුවන් ආම්ලික හැකියාව වැඩි කවුද කියලා. හරි. ඉතින් අනිත් පැත්තට එතකොටනේ භාෂ්මික හැකියාව වැඩි කියන කතාවේ අනිත් පැත්තට උතන ආම්ලික හැකියාවට ගන්න වෙන්නේ. ඒතර ඒකත් එක්ක ඔය NH ගේ pH ගේ ASH ගේ ගත්තට පස්සේ SBH ගේ ඔය සෙට් එක ගත්තට පස්සේ pH ඊළඟට ඉන්නේ කොහොම ඉන්නේ? pH ගත්තාම කොහොම ඉන්නේ? ඊපස්සේ ආයි තව එක්කෙනෙක් මම ගන්නම් ASH ගත්තට පස්සේ යත් ඔහොම ඉන්නේ ඔය කට්ටියම එක වගේන එකම කාණ්ඩ සෙට් එක නෙවෙයි. අපි දන්නවා මේ නයිට්‍රජන්ගේ විද්‍යුත්නතාව වැඩි. ඒ විද්‍යුත්නතාව වැඩි බවත් එක්ක මේ හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් අතර බන්ධන ඉලෙක්ට්‍රෝන වලාවක් තියෙන එකයි බන්ධන ඉලෙක්ට්‍රික දෙන්න එක ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු වෙලා නේ බන්ධනය හැදිලා තියෙන්නේ. අන්නේ හැදිච්ච ඉලෙක්ට්‍රෝන වලාව අපි කියනවා නැත්නම් ඉලෙක්ට්‍රෝන නැත්නම් ඉලෙක්ට්‍රෝන වලාව කියලා අපි කියන්නේ. අන්න ඉලෙක්ට්‍රෝන වලාව මේ තමන්ගේ මැද පරමාණු දෙසට ආකර්ෂණය වෙන්න තියෙන හැකියාව මෙයාලගේ විද්‍යුත්නතාවත් වැඩිවීමත් එක්ක වැඩි වෙනවා. මොකද්ද විද්‍යුත්නතාව කියන එකේ තේරුම මොකද්ද? ආගේ හරි තියෙන බන්ධන ඉලෙක්ට්‍රෝන තමා දෙසට ආකර්ෂණය කරගන්න තියෙන හැකියාවට අපි කියන්නේ විද්‍යුත්නතාව කියලා. ඒකත් එක්ක මේ බන්ධන ඉලෙක්ට්‍රෝනත් මෙයාගේ දෙසට ආකර්ෂණය කරගන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඒකත් එක්ක මෙතන ඍණ ඝනත්වය වැඩි වෙනවා. ඍණ ආරෝපණ ඝනත්වය වැඩි වෙනවා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. අන්න ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වීමත් එක්ක මෙහෙට මොකද වෙන්නේ? දැන් මෙයාට වඩා මෙයාගේ විද්‍යුත්නතාව වැඩි ඊට වඩා මෙයාගේ විද්‍යුත්නතාව වැඩි. අපි දන්න කතාවක්. එතකොට මේ පැත්තට යද්දී
මෙයාලගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන පිටට දෙන්න තියෙන හැකියාව වැඩි. ඒක දන්න කතාවක් නෙවෙයි. ඒක සාමාන්‍ය කතාවක් නේ. එන්නෙන් ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා කියන්නේ මැද පරමාණු ගාව ඒ ආකාරයට ඉලෙක්ට්‍රෝන පිටට දෙන්න තියෙන හැකියාව වැඩි කියන එක. ඒක සාමාන්‍ය කතාවක්. ආයකත් එක්ක මෙහෙට යන්න මෙයා කාලට මේ මැද පරමාණු වලට ඉලෙක්ට්‍රෝන පිටට දෙන්න තියෙන හැකියාව වැඩි. ඒකත් එක්ක යාගේ ලුයිස් බාස්මික හැකියාව වැඩි. එහෙම ගත්තාම පස්සේ එහෙම ගත්තට පස්සේ යාගේ බාස්මික හැකියාව වැඩි වෙනවා. ආම්ලික හැකියාව අඩු වෙනවා. ඒකත් එක්ක NH3 ගේ ආම්ලික හැකියාව අඩුම ඊට පස්සේ pH ගේ ඔය තියෙන විදිය තමයි හරි. හරිනේ. ඔය තියෙන විදිය හරි. එහෙම වැරදි කතාවක් නෑ. ඔය තියෙන විදිය හරි. පැහැදිලිද නේ? ඔක ගත්තේ කොහොමද කියලා. මේ කතාව අපිට කලින් හම්බුනේම නෑ. ඒකත් එක්ක අපිට අමතර විශේෂ පොයින්ට් එකක් මේක. හරිනේ. ඊට පස්සේ දෙවෙනි එකට අදාළව අපිට තියෙනවා බාස්මික ගුණය ගැන කතා කරද්දී Al2O3 MgO Na2O K2O ඔය සෙට් එක තියෙනවා. පොටෑසියම් ඔක්සයිඩ් එක, සෝඩියම් ඔක්සයිඩ් එක, මැග්නීසියම් ඔක්සයිඩ් එක සහ ඇලුමිනියම් ඔක්සයිඩ් එක. ඇලුමිනියම් ඔක්සයිඩ් අපි ගත්තාම අපි කතා කරලා තියෙනවා ඒක ගිසජිත්තු කතාවල් ලක් වෙච්ච දෙයක්. ඇලුමිනියම් වල ඔක්සයිඩ් එක තමයි එයා උභයගුණිකයි නේ. ඇලුමිනියම් කියන්නේ උභයගුණික මූලද්‍රව්‍යයක්. ඒකත් එක්ක ඇලුමිනියම්ගේ ඔක්සයිඩ් එකටත් පුළුවන් වෙලා තියෙනවා ජලයත් එක්ක අම්ලයක් එක්ක වගේම බස්මයක් එක්කත් ප්‍රතික්‍රියා කරන්න. ඒකත් එක්ක එයාටත් පුළුවන් වෙලා කියන ඇලුමිනියම් වල ඔක්සයිඩ් එකටත් පුළුවන් වෙලා තියෙනවා උභයගුණික ලක්ෂණ පෙන්වන්න. එතකොට එයා උභයගුණික කෙනෙක් විදිහට තමයි අපි සලකන්නේ. ඒකත් එක්ක අපි කියලා තියෙනවා ඒ වගේම මංගේ සතිය කතා කරද්දිත් කිව්වා මේ පළවෙනි සහ දෙවෙනි කාණ්ඩයට දාලා මූලද්‍රව්‍ය අපි හඳුන්වන්නේ භස්ම කියලා. කොටින්ම භස්ම කියලා කතා කරන්නේ. මොකද එයාලා භාස්මික ගුණ පෙන්වන්නේ. හරි. එයාලා භාස්මික ගුණ පෙන්වන්නේ. එහෙනම් එයාලා භස්ම විදිහට තමයි සලකන්නේ. හරි. ඒ වගේම තමයි එතන එහාට යන්න එයාලගේ භාස්මික ගුණ නෙමෙයි ආම්ලික ගුණ තමයි තියෙන්නේ. අර මෙහෙට යන්න. එන්න මෙයාලා මේ භස්ම සහ ඊට පස්සේ ඇලුමිනියම් කියන 13 එයා උභයගුණික. ඊට පස්සේ ආයි යෝග ආම්ලික ගුණ ප්‍රතිශතය තමයි වැඩි වීගෙන යන්නේ. ඒකත් එක්ක ඇලුමිනියම් වල ඔක්සයිඩ් එක ගත්තාම එයා උභයගුණිකයි. ආයි මෙහෙට යද්දි මැග්නීසියම් ඔක්සයිඩ් එක ගත්තාම ටිකක් භාස්මික ගතියක් එනවා. ආයි සෝඩියම් ඔක්සයිඩ් එක ගත්තාම එතනත් භාස්මික ගතියක් තියෙනවා. පොටෑසියම් ඔක්සයිඩ් එක ගත්තත් එයාගේ භාස්මික ගතිය වැඩි වීමක් තියෙනවා. හරිනේ. ඒතකොට ඒක හරි උත්තරයක් විතර ගන්න පුළුවන්. වැරදි උත්තරයක් නෙමෙයි ඒක. හරිනේ. ඒ කියන්නේ පළවෙනි කාණ්ඩ දෙවෙනි කාණ්ඩ කට්ටිය හරි ඔව්. එයාලා ආම්ලික ගුණ භාස්මික ගුණ තියෙනවා. හරි. පළවෙනි සහ දෙවෙනි කාණ්ඩේ ආම්ලික ගුණේ භාස්මික ගුණ තියෙනවා. ඒ භාස්මික ගුණ විතරයි යාලට තියෙන්නේ. ඒක භාස්මික ගුණ තියෙනවා. ඊට පස්සේ අයනිකාරය මේකත් අපි දිගටම කතා කරපු එකක්. අයනිකාරය ගැන දැන් ගිය සතියේත් අනන්තවත් කතා කරා. අයනිකාරය ගන්නකොට මම කතා කරේ කොහොමද අයනික හෝ අරයක් ගැන සලකනකොට මම කිව්වා මූලද්‍රව්‍ය ටික අපි නිකන් ලියාගත්තොත් සෝඩියම් ප්ලස් A+ රුබීඩියම් ප්ලස් ඔහොමනේ ඉන්නේ. දැන් ඔක දැක්ක ගමන් පේනවා රුබීඩියම් ප්ලස් වල තමයි අරේ වැඩි වෙන්නේ. මොකද එයා ඉන්නේ සෑහෙන පල්ලෙහා. ඒ කියන්නේ කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට අරේ වැඩි වෙන එක වෙන්නේ. අරේ වැඩි වෙන එක වෙන්නේ කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට. ඒ කියන්නේ රුබීඩියම් ප්ලස් එක තමයි වැඩි. ඊට පස්සේ K+ එක තමයි ඊට පස්සේ වැඩිව. ඉතින් ඔය හරිනේ. අරේ වැඩි වෙන එක ඉතින් මේ තියෙන කෙලි. සාමාන්‍ය සරල අදහසක්. ලිතියම්ට වඩා සෝඩියම් ප්ලස් එක පල්ලෙහාන් එන්නේ. පොටෑසියම් ප්ලස් එක රුබීඩියම් ප්ලස් එක තමයි පල්ලෙහාන් එන්නේ. ඒ පළවෙනි කාණ්ඩේ සෙට් එකකින් හරි. අරේ ගත්තම ඔබ තමයි අයනිකාරය හරි. ඉතින් අයනිකාරය වැඩි වෙනව තමයි. ඒකත් වැරදි අක්කත් විතර ගන්න බෑ. ඊට පස්සේ ප්‍රථම අයනීකරණ ශක්තිය දැන් මේ අඳලා තියෙන ප්‍රස්ථාරටම අදාළව තමයි අපිට කියන්නේ. නේ ප්‍රස්ථාර දෙක හැමදාම ඇහෙනවා. ඉතින් ඔය ප්‍රථම අයනීකරණ ශක්තිය හැමදාම ප්‍රශ්නයක් ඇහෙනවා. එතන මෙතන මොකක්ද තියෙන්නේ? ලිතියම් කියන්නේ පළවෙනි හරිය ලිතියම්. ඊට පස්සේ බෙරිලියම්. බෝරෝන් කාබන්. බලමු ප්‍රථම අයනීකරණ ශක්තිය යාලා දීලා තියෙන එක හරියද කියලා. ලිතියම් බෙරිලියම්. ඔහො එන්නේ කොහොමද? දැන් වැඩිම එක්කෙනා ඔව් කාබන් හරි. ඊට පස්සේ බෙරිලියම්. ඊට පස්සේ බෝරෝන්. නේද? බෙරිලියම් ඊට පස්සේ බෝරෝන්. ඊට පස්සේ අපිට ගන්න වෙන්නේ ලිතියම් නේ. ලිතියම් තමයි අඩු. ඕන්න ඔහොම උත්තරයක්ද තියෙන්නේ? බලන්න. නෑ. එතකොට උත්තරේ 4 විදිහට ගන්න වෙන්නේ. ඒක 4 වෙනි උත්තරේ තමයි වැරදි උත්තරේ විදිහට ගන්න වෙන්නේ. මේක අහන්නේ නිවැරදිව දක්වා නොමැතිද කියලා. හරි එක කියලා අහලා આવොත් ඒත් වැරදි ඈ. අර මේ ප්‍රශ්න කියවන්න ඕනේ නිවැරදිව දක්වා නොමැතිද කියලා තමයි අහලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ නම් අවුලක් තිබ්බේ නෑ. කට්ටිය එහෙම වැඩේ ලොකු අවුලක් තිබ්බේ නෑ. හරි උත්තරේ විදිහට තෝරගෙන තිබ්බ 4. එහෙම අවුලක් දැක්කේ නෑ ලොකුවට. හරි. එතකොට ජල විච්ඡේදන හැකියාව ඒකත් එක්ක ඔය දීලා තියෙන පිළිවෙල තමයි ඒක අපි කතා කරලා තියෙන ඇත්තටම. සාබෙන ඉනෝගනිකව කතා කරන්න තියෙන පොයින්ට් එකක් ඒක. 4. ඇවගාඩ්‍රෝ නියමය අනුව නිගමනය කළ හැකි. මොකක්ද දන්නවද? ඇවගාඩ්‍රෝ නියමය අනුව නිගමනය කරන්න පුළුවන් අපිට.
අවගාඩ්‍රෝ නියමය අනුව නිගමනය කළ හැක්කේ. මුලින්ම අවගාඩ්‍රෝ නියමය කියන්නේ මොකද්ද? අපි නියමයට එක පොඩ්ඩක් මතක් කරගෙන යන්න. බොයිල් නියමය කියන්නේ V සමානුපාතිකයි යට V. එහෙම නැත්නම් PV සමානයි A. මේ තියෙන්නේ බොයිල්. චාර්ල්ස් නියමය කියන්නේ V සමානුපාතිකයි T. එහෙම නැත්නම් V සමානයි KT. නේ චාර්ල්ස් නියමය කියන්නේ ඕකට. මේ දෙක එකතු කරලා අපි හදලා තියෙනවා එක නියමයක්. මොකක්ද ඒකට කියනවා පරිපූර්ණ වායු සමීකරණය කියලා. දැන් මේ විස්තර කිරීමක් කරන්න පරිපූර්ණ වායු සමීකරණය කියලා කියන එකට. ඒක අපි ගන්න PV බෙදීම P1 P1 V1 බෙදීම T1 සමානයි P2 V2 බෙදීම T2 කියලා ගත්ත අර සමීකරණයක් නේ. ඕකම කරන්නේ පරිපූර්ණ වායු සමීකරණය කියලා කිව්වේ. ඒතර බොයිල් සහ චාර්ල්ස් නියම දෙක විතරක් එකතු වෙලා හදිච්ච නියමයක් තමයි ඔය පරිපූර්ණ වායු සමීකරණය කියලා අපි හඳින්නේ. ඒකත් එක මෙතන අහලා තියෙන ඔය කිසිම දෙන්න එක්කෙනෙක්වත් නෙමෙයි. එතන අහලා තියෙන්නේ මොකද්ද? අවගාඩ්‍රෝ නියමය ගැන. අවගාඩ්‍රෝ නියමය කියන එකේ තේරුම V සමානුපාතිකයි. ඕක V සමානුපාතිකයි. හරි. ඒ කියන්නේ ඒ මොකද්ද උනේ කොහමද? අවගාඩ්‍රෝ නියමයෙන් කියන්නේ නියත පීඩනයේදී හරි නියත පීඩනයේදී සහ නියත උෂ්ණත්වයේදී වායු පරිමාව වායුවේ වායු බඳුනේ අනුගණනට මේ n කියන්නේ මොකද්ද? අනුගණනට අනුලෝමව සමානුපාතික වේ. ඕක තමයි කියන්නේ. එහෙම නැත්නම් ඕකම ගත හැකි n කියලා. ඒක කොහොමද එහෙම ගන්න? දැන් මේක හිතලා බලන්න අපි ඉස්සර සමීකරණයක් ඉගෙන ගත්තා n සමානයි n බෙදීම l. ඒ කියන්නේ n කියන්නේ කැපිටල් n කියන්නේ කෙලින්ම nl. අනුගාන කියන්නේ මවුල ගාන වැඩි කිරීම l කියන්නේ මොකද්ද? අවගාඩ්‍රෝ නියමය. අවගාඩ්‍රෝ නියතය අවගාඩ්‍රෝ නියතය. එතන මේක උනට අපිට දාත හැකි v සමානුපාතිකයි nl. දැන් මේ l කියන එකත් නියතයක් නෙනේ. l කියන එකත් නියතයක්. එතකොට අපිට කෙලින්ම ලියත හැකි v සමානුපාතිකයි n කියලා මෙලින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකත් නියතයක්. හරි. ඒකත් එක්ක අපිට මෙතන උත්තරයක් විතර ගන්න වෙන බලන්න උත්තර මොනවද? එකම උෂ්ණත්වයකදී සියලුම වායුන්ගේ මධ්‍යස්ථ චාලක ශක්තිය හිම එකක් කියලා නෑනේ. උෂ්ණත්වය හා පීඩනය නියත වූ විට වායුවක පරිමාවහි මවුල් හරි. ඒක තමයි ගන්න වෙන්නේ. වායුවක පරිමාව මවුල සංඛ්‍යාවට අනුලෝම සමානුපාතිකයි කියන එක තමයි අපිට ගන්න වෙන්නේ. හරි නේද? පොඩි වෙලාවක් ගන්නකො බලන්න. හරි පස්වෙනි ප්‍රශ්නෙට අදාළව තියෙනවා ත්වරිත ඇල්ෆා අංශු වලින් තුනි රන් පත්‍රයකට පහර දී සිදු කරන ලද රදර්ෆර්ඩ්ගේ පරීක්ෂණයකදී විශාල ඇල්ෆා අංශු සංඛ්‍යාවක් කිසිදු උත්ක්‍රමණයකින් තොරව රන් පත්‍රය තුලින් ගමන් ගත්තේ මේ නිගමන අනුව වලට අනුව මොකක්ද උනේ කියලා අහන ඔය රන් පත්‍රය තුලින් ඔය රන්පත් පරීක්ෂා මොකක්ද කරේ? දැන් ඔය ගයිගර් සහ මාස්ඩන් කියන විද්‍යාඥයෝ දෙන්නානේ කරේ ඔක රදර්ෆර්ඩ්ගේ අනුදැනුම යටතේ. ඒතකොට ඒකෙදි යාලා ටාගට් කරේ මොකද්ද? යාලා රන්පත්යක් තුනි රන්පත්යක් කවලා ඇල්ෆාන්සු ප්‍රකිරණය කරා. හැමත ඇල්ෆාන්සු යවුවා. ඒකත් එක්ක යාලා තේරුම් ගත්තා 20000කින් විතර එකක් ඇල්ෆාන්සු 20000කින් විතර එකක් කෙලින්ම හැරලා ආපහු එනවා. හරි. බොහෝමයක් ඒවා යනවා. හරි අර ලොකු ප්‍රමාණයක් යවනවා. අපි හිතමු සෑහෙන ප්‍රමාණයක් ලක්ෂ 2ක් විතර යවනවා. ලක්ෂ 100ක් ලක්ෂ 1000ක් යවනවා කියලා හිතන්නකෝ. ඕකෙන් ලක්ෂ 20ක් විතර ආයි මේ පැත්තට එනවා. බොහෝමයක් ඒවා අර පැත්තට යනවා. හරි 20 ලක්ෂ 20ක් නෙමෙයි ලක්ෂ 20කින් يعني ලක්ෂ 20ක් කවුවා කියලා ලක්ෂ 20ක් කවුවොත් එකක් විතර මේ පැත්තට ආයි හැරවල එවනවා. හැරවල එනවා ඇල්ෆාන්සු. කෙලින්ම සමහර ඒවා කෙලින්ම එනවා හැරිලා සමහර ඒවා කොහොම ඇදේට වැදිලා කොහොම ඇදේට පයින්නවා සමහර ඒවා කොහොම වැදිලා ඇදේට පයින්නවා හිම ඒවා තියෙනවා. එකක් දෙකක් විතර තමයි එහෙම තියෙන ලක්ෂ 20ක් කවුවොත්. ඉතුරු ලක්ෂ ඉතින් 20 එකෙන් අඩු 20න් එකක් අඩු කරාම ඉතින් ඒ ඉතුරු යන ඔක්කොම ටික ඒ පැත්තෙන් තමයි යන්නේ. කියන්නේ කෙලින්ම යන එක තමයි වෙන්නේ කියලා ඒක තීරණයකට ආවා. ඒ කියන්නේ මේ දැක්කා ඒගොල්ලෝ. එහම පරීක්ෂණය ඇතුලේ එයාලා හැම දැක්කා.
ඒකත් එක්ක යාලා තීරණය කළා දැන් මේකේ තීරුම මොකද්ද? ඒ කියන්නේ මේකේ හිස් අවකාශ ගොඩක් තියෙනවා කියන එකනේ හිස් බවක් තියෙනවා කියන එකනේ. එහෙම නැත්තම් ඕක කෙලින්ම යන්නේ නැහනේ. නේද? කෙලින්ම යන්නේ නැහනේ. හැබැයි එකක් මොකක් හරි තියෙනවා ඝන ද්‍රව්‍යයක්. ඒ ඝන ද්‍රව්‍ය හින්දා නේද ඕක එක අර 1000කින් විතර එක අර මම ඉතින් ලක්ෂ 20ක් ගෙවුවට පස්සේ ලක්ෂ 20කින් එකක් විතර මේ පැත්තට හැරිලා එන්නේ මොකක් හරි මැද ඝන ද්‍රව්‍යයක් තියෙන හින්දානේ යන්නේ ඝන ද්‍රව්‍ය වැදිලා ඒකත් එක්ක අපිට එන හින්දානේ ඒක එහෙම වෙන්නේ නේ ආයකත් එක්ක යාලා තීරණයකට ආවා ඔය මොකක් හරි මැද ඝන ද්‍රව්‍යයක් තියෙනවා හැබැයි ගොඩක් තියෙන්නේ හිස් අවකාශ හරි ගොඩක් තියෙන්නේ හිස් අවකාශ ඒතර මේකේ යාලා අහලා තියෙන්නේ මොකද්ද ඒ මැද තියෙන ඝන ද්‍රව්‍යයට තමයි යාලා න්‍යෂ්ටි කියලා එකක් තියෙනවා ඒක ධන ආරෝපිත න්‍යෂ්ටි කියලා එකක් තියෙනවා අන්න එහෙම තමයි කියලා යාලා තීරණයකට ආවේ එහෙම හරිනේ පැහැදිලිද එතකොට ඒක අමතර කතාවක් මම කිව්වේ මෙතනට අදාළව මෙයාලා තීරණය කරලා තියෙන කිසිදු උත්තරමයකින් තොරව රන් පත්‍රය තුලින් ගමන් ගත්තා ගොඩක් ඒවා ඒක තමයි යාලා හයිලයිට් කරලා තියෙන්නේ අයි එහෙම උනේ කියලා කියනවා නම් ඒකට හේතුව තමයි පරමාණු ඇතුලේ ගොඩක් හිස් අවකාශ තිබ්බා හරි ගොඩක් හිස් අවකාශ තිබ්බා ඒක තමයි යාලා තීරණය කරගත්තේ එහෙම නැත්නම් නිගමනයකට ආවේ ওই ගයිග සහ මාස්ටර්න් රදර්ෆර්ඩ් එක කරපු පරීක්ෂණ තුලේ එයාලා නිගමනයකට ආවේ ඒකදී යාලා තීරණය කළා එක මැද මොකෙක් හරි ඉන්නවා ඒක තමයි න්‍යෂ්ටි කියලා ධනාරෝපිත ප්‍රභේදයක් ඉන්නේ හැබැයි ගොඩක් තියෙන්නේ හිස් අවකාශ ප්‍රභේද හිස් අවකාශ ප්‍රදේශ ඒකත් එක්ක යාලා තීරණයකට ආවා න්‍යෂ්ටි කියලා එකක් තියෙනවා ඒ වගේම වටේ හිස් අවකාශ තියෙනවා පරමාණුවක් ගත්තට පස්සේ කියන. ඒතර මෙතනට අදාළව එන්නේ න්‍යෂ්ටි විසින් උත්තරයේ කෙලින්ම ඉතින් තියෙනවානේ හිස් අවකාශ විශේෂ ප්‍රදේශයක් නෙමෙයි උතර එන්නේ විශාල ප්‍රදේශයක් කියලා එක. අන් පරමාණු වල විශේෂ ප්‍රදේශයක් කියලා ගන්න නැහැ. විශාල ප්‍රදේශයක් වෙන්න ඕන. හරි ඒක තමයි උත්තරේ. ඒතර පහට අදාළ උත්තරේ පහ තමයි ගන්න වෙන්නේ. 6 විද්‍යුත් ශේෂ්ඨයක් හෝ චුම්බක ශේෂ්ඨයක් තුළදී ප්‍රෝටෝන නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන වල හැසිරීම මෙන්න කුමකින්ද සත්‍ය වන්නේ කියලා අහලා තියෙන විස්තර වෙන්නේ. ඒක සරල අදහසක් නේ. උත්ක්‍රමණය නේද ප්‍රෝටෝන නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන උත්ක්‍රමණය වෙනවා. නියුට්‍රෝන උත්ක්‍රමණයක් වෙන්නේ නැහැ කියලා නේ. නියුට්‍රෝන වලට ආරෝපණයක් නැහැ. ඒකත් එක්ක ওই විද්‍යුත් ශේෂ්ඨ වලදී එහෙම එයාලගේ උත්ක්‍රමණයක් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය කතාවක් නේ. ඒක පොඩි ප්‍රශ්නයක් නේ. ඒක දන්න කතාවක්. මාරු කතාවක් නෙමෙයි. ඊට පස්සේ 4 දාලා මිරිදී ජලාශයක මසුන් ජීවත් වීමට එහි අඩංගු O2 සාන්ද්‍රණය අවම වශයෙන් 4 මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටර් මිලිග්‍රෑම් 4ක් වෙන්න ඕන කියලා කියනවා. ජලය ඝනත්වය මෙන්න මෙච්චරක් නම් ppm කොච්චරද කියලා අහනවා. ඒ මොකක්ද අහලා දිනෝගේ ගාන හදන්න තියෙනවද? ඉතින් බලන්න ගානක් හදන්න තියෙනවද කියලා උතන. සමහරව ගානනුත් හදලා දිවන්ද කියලා ඉන්න දිගට ගාන හදලා උත්තරේ එහෙම නෑ. ගාන හදන්න දෙයක් නෑ. ජලය ඝනත්වයට සමාන නම් ওই මොකක් හරි ද්‍රාවණයක ඝනත්වය අපි කිව්වා. ඝන ඩෙසිමීටරයට මිලිග්‍රෑම් එකයි කියන්නේ ppm එකයි කියන්නේ. හරි ppm එකයි කියන්නේ ඝන ඩෙසිමීටරයට මිලිග්‍රෑම් එකයි කියන්නේ ppm එකයි කියන්නේ. ඒ කියන්නේ ඝන ඩෙසිමීටරයට මිලිග්‍රෑම් 4යි කියන්නේ ඝන ඩෙසිමීටරයට මිලිග්‍රෑම් 4යි කියන්නේ ඒක තේරුම මොකද්ද? ppm 4යි කියන්නේ. පැහැදිලිනේ? ඕන උත්තරේ වැඩි. හරි ඒක උත්තරේ මොකද්ද කියලා කියන්නේ නැහැ නේ උත්තරේ ppm 4යි. ඒ තුන තමයි ගන්න පුළුවන්. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නේ මම හදන්න යන්නේ ඔක අනන්තවත් අද බෑක් නේ රෙඩොක්ස් සමීකරණ වලට දාලා ඔක සම්පූර්ණ විස්තර කිරීමක් මම දාලා තිනවා මාකෙන් එකේ දාලා තිනවා ඒකත් එක්ක මම හදන්න හැදී යුතු එකක් නෙමෙයි හැමදාම මම රෙඩොක්ස් ගණන් දැන් විස්තර කරා රෙඩොක්ස් ගානට අදාළව සම්පූර්ණ විස්තර කිරීම දාලා තිනවා අර ගිය සතියේ මම කතා කරා තනි එක රෙඩොක්ස් ගානක් ගිය සතියේ වීඩියෝ එක කතා කරා රෙඩොක්ස් ගානක් අර ඔක්කොම සම්පූර්ණ අර අර්ධ ප්‍රතික්‍රියා ලියන්නේ නැතුව කෙලින්ම ප්‍රතික්‍රියාවක් තුලිත කරලා ගන්න කොහොමද කියලා කතා කරා අර ලේසි ක්‍රමයක් කතා කරා ඒකෙදි පොයින්ට් 5කට ලේසි ක්‍රමයක් කතා කරා ඒකත් ඒක තමයි ඉතින් මෙතන තියෙන්නේ ඒකම දාලා ආයෙ වැඩේ කරන්න තියෙන්නේ. ඕන මම උත්තරේ මතක විදිහට ආව උත්තරේ 4. ජලාණු 4ක් වගේ තමයි ආවේ. මට හරියට මතක නැහැ මම ඒක මේ ගෲප් එකේ දාලා තියෙනවා. සම්පූර්ණ මාර්කින් එකක් ගෲප් එකේ දාලා තියෙනවා මේ හරියටම උත්තරේ මතක නැහැ. හැබැයි උත්තරේ 4 වගේ තමයි මතක. 4 කියන්නේ මේ උත්තරේ කියන්නේ ජලාණු ගාන 4 වගේ මතක. කියන්නේ උත්තරේ 1 වගේ තමයි මතක. හරිනේ. ඒතර ඔකට දාලා සම්පූර්ණ මේ මාර්කින් එක දාලා තියෙනවා. මාර්කින් එක බලන්න ඕනේ දැන්. මේ සතියේ දැන් බලනවා කිව්වනේ මාර්කින් එක බලලා වැඩි ඉවරද කියලා.
හරිද? එතකොට මේ 9 වෙනි ප්‍රශ්නේ ආයෙත් තියෙන්නේ හැඩ. ඔය අවකාශයේ ජ්‍යාමිතිය කියන්නේ හැඩ. හැඩ කියනවා දැන් පටන් ගත්ත දවසේ ඉඳන් දැන් ටේප් ඩිස්කෂන් හතරෙම සම්පූර්ණයෙන්ම හැඩ ගැන විස්තර කරා. නේ? අපි උතන දැන් බලමුකෝ 9ට දාලා මොකද්ද view එකේ තියෙන්නේ කියලා. බ්‍රෝමීන්ගේ ෆ්ලෝරින් පරමාණු 4ක් සම්බන්ධ වෙනවා. ඔහොම ගන්න දී. එතකොට බ්‍රෝමීන්ගේ තියෙන බුල ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ඒකත් එක්ක දැන් මෙතන 6ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි මෙතන 2යි 10යි ප්ලස් එකක් එන්න ඕනේ නේද? Br4 ප්ලස් එක ඔන්න ඔහොම view එකක් තමයි එන්නේ. ඒකත් එක්ක මෙතන සිග්මා බන්ධන ගාන 4ක් වෙනවා. එක සැරේ ඉලෙක්ට්‍රෝන යුගල් ගාන එකක් වෙනවා. ඒකත් එක්ක විස්ප යුගල් ගාන VSEPR යුගල් ගාන කොම් 5ක් වෙනවා. බන්ධන 4 එක සැරේ එකයි කියන්නේ. හරි බන්ධන 4 එක සැරේ එකයි කියන්නේ අපි දන්නවා. ඔක සීසෝ හැඩ තියෙනවා. ඒ කියන්නේ ඕන් ඔහොමනේ තිබ්බේ බන්ධන 4 එක සැරේ එකයි කියන්නේ විස්ප යුගල් 5යි ඔක්කොම. 5යි කියන්නේ ඔන්න ඕක. ඒ කියන්නේ ත්‍රි ආනන්ද ද්විපිරිමිඩාකාර. මේකෙන් එක බන්ධනයක් අයින් වෙනවා කියන්නේ ඔන්න ඔහොම වෙනවා කියන එක. ඔක කතා කරා අය සම්පූර්ණ විස්තර කිරීම කතා කරා. මේකට අදාළව නෙමෙයි හැම එකටම අදාළව කතා කරා. හරි එහෙනම් මම මෙතන ආයෙ වෙනම කතා කරන්නේ නැහැ. ඒවා ආයි හරිනේ. ඒක 9 වෙනි ප්‍රශ්නට අදාළව සීසෝ ආකාර තමයි උත්තරේ. උත්තරේ 5 විදියට ගන්න පුළුවන්. හරිනේ. 10 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට අදාළ පළවෙනියටම තියෙන්නේ CaCl2 වල සජලන එන්තල්පියේ විශාලත්වය දැලිස් එන්තල්පියේ විශාලත්වයට වඩා විශාල වේ. සජලන එන්තල්පිය සහ දැලිස් එන්තල්පිය කියන කතාවක් තියෙනවා. දැන් මොකද්ද මේ සජලන එන්තල්පිය කියන්නේ? සම්පූර්ණයෙන්ම කියන්නේ ධන හෝ ඍණායනයක්. ධන හෝ ඍණායන මූලයක් සම්පූර්ණයෙන්ම කියන වායුමය අවස්ථාවේ තියෙන ධන හෝ ඍණායන මූලයක් සම්පූර්ණයෙන්ම හරි සම්පූර්ණයෙන්ම ජලීය තත්ත්වයටපත් වීම. ඒ කියන්නේ එක්කස් ජලීය තත්ත්වයටපත් වීමේදී සිදුවන එන්තල්පි පරයාසය තමයි. මේකත් මම කලින් කතා කරලා තියෙනවා. සිදුවන එන්තල්පි පරයාසය තමයි සජලන එන්තල්පිය කියන්නේ. මේවා අනන්ත කතා කරලා තියෙනවා. සජලන එන්තල්පිය ගැන කතා කරලා තියෙනවා. එතකොට මේ මොකද්ද මේ සජලන එන්තල්පි කතාව? දැන් මෙතන මොකද්ද මේ දැලිස් එන්තල්පියක් ගාවගෙන තියෙන්නේ යාලා? මොකද්ද සම්බන්ධය දැලිස් එන්තල්පියක් කොහොමද එතනට එන්නේ? බලන්නකෝ දැන් මේකේ දීලා තියෙන්නේ නම් CaCl2 නේ Na+ නෙමෙයි මම මේ පොදුවේ ගත්තේ ධන හෝ ඍණායන මූලයක් තමයි කියන්නේ ධන ආයන මූලයක් වෙන්න පුළුවන් ඍණායන මූලයක් කියන්නේ Cl- gas Cl- aqueous වෙන්නේ Cl- aqueous ධන හොඳේ Cl- aqueous වෙන එක ඒක හරි සජලන එන්තල්පිය තමයි. ඒතර සජලන එන්තල්පිය කියන්නේ තේරුම තමයි ධන හෝ ඍණායන මූලයක් වායුමය අවස්ථාවේ පවතින ධන හෝ ඍණායන මූලයක් සම්පූර්ණයෙන්ම ජලීය තත්ත්වයටපත් වීමේදී සිදුවන එන්තල්පි පරයාසයට තමයි සජලන එන්තල්පිය කියලා කියන්නේ. ඒ වගේම තමයි ද්‍රාවන එන්තල්පි ද්‍රාවන නෙමෙයි සෝරි දැලිස් එන්තල්පි කියලා එකක් තියෙනවා. දැලිස් එන්තල්පි කියන එකේ තේරුම ගෙසති හම්බුන දැලිස් එන්තල්පි සම්බන්ධව අපි බෝර් නිරබල් චක්‍රකුත් ගහුවා එසේ පේපර් එකකට නේ. දැලිස් එන්තල්පි කියන එකේ තේරුම මොකද්ද? ඔව් ඝන ස්පටික රූපී අයනික දැලිස් මූලයක් බිඳ සම්මත අවස්ථාවේදී සම්මත තත්ත්වයේ පවතින ඝන ස්පටික රූපී අයනික දැලිස් මූලයක් බිඳ සම්පූර්ණයෙන්ම වායුමය ධන හෝ ඍණ අයන බවට පත් කිරීමේදී සිදුවන එන්තල්පි පරයාසයට තමයි අපි කියන්නේ සම්මත දැලිස් එන්තල්පි. මත දැලිස් එන්තල්පි කියලා කියන්නේ දැලිස බිඳීමට අදාළ එන්තල්පි කියලා කියන්නේ ඔහොම. අයිත් කියනවා නම් සම්මත අවස්ථාව සම්මත තත්ත්වයේ පවතින ඝන ස්පටික රූපී අයනික දැලිස් මූලයක් බිඳ සම්පූර්ණයෙන්ම එහි ධන හෝ ඍණ වායුමය අයන බවට පත් කිරීමේදී සිදුවන එන්තල්පි පරයාසය තමයි අපි දැලිස් එන්තල්පි කියලා කියන්නේ. මෙතන සජලන එන්තල්පි කියන්නේ මෙතන තියෙන්නේ දැලිස් එන්තල්පි. දැලිස් එන්තල්පි දාලා කතා කරනකොට මොකද්ද තියෙන්නේ දැලිස් එන්තල්පි? අපේ කතාව මොකද්ද දැලිස් එන්තල්පි කතාව? දැන් මම අදාළ එක්ක නාම ගන්නන්නේ. එලින්ම අදාළ එක්ක නාම ගන්න. CaCl2 වල සජලන එන්තල්පි නේ යාලා දීලා තියෙන්නේ. CaCl2 වල සජලන එන්තල්පි කියන්නේ Ca2+ ගෑස් එක. හරි. ගෑස් එක වගේම Cl- ගෑස් එක. සම්පූර්ණයෙන්ම ධන හෝ ඍණායන මූලයක් ජලීය තත්ත්වයටපත් වීමේදී Ca2+ aqueous වෙනවා. ඒ වගේම Cl- aqueous වෙනවා. ඕන්න ඕනේ කතාව. Cl- aqueous වෙනවා. දැන් මෙතන මොකද්ද කතාව? දැන් දැලිස් එන්තල්පි කියන්නේ මොකද්ද? දැලිස් එන්තල්පි කියන්නේ දැලිස සෑදීමට හෝ බිඳීමට දාලා. හොඳයි අපි දන්න එක. දැලිස සෑදීම හිතමු බිඳීම හිතමු අපි කොහොම හරි ගමන්න. දැන් දැනට මම මෙතන ගන්නම් දැලිස සෑදීම කියලා CaCl2 ඝනය. ඝන අයනික ස්පටික රූපී දැලිස් මූලයක් බිඳ. හරි දැලිස් මූලයක් බිඳින එක නෙවෙයි මම හදන එක ගන්නම්කෝ. බිඳින එකක් වෙන්න පුළුවන් හදන එකක් වෙන්න පුළුවන්. ඔහොමනේ එන්නේ නේ. ඕකට තමයි අපි කියන්නේ දැලිස් එන්තල්පි. මේ තියෙන්නේ ඩෙල්ටා H θ
දැලිස් එන්තැල්පි කියලා කියන එකට මම සිංහලෙන් මලියන්න ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ නැතුව මේ තියෙන්නේ මොකද්ද මේ තියෙන්නේ ඩෙල්ටා H ඊට සජලන ඕක නෙවෙයි තියෙන්නේ දැන් කොහොමද අපි මේ දෙන්නාව කනෙක්ට් කරගන්නේ මේක හරිය වැදගත් කතාවක් ගිය සතියේ අපිට හම්බුණා මෙහෙම එසේ පේපර් එකේ මේ ප්‍රශ්න තිබ්බා මේ ප්‍රශ්නේ නෙවෙයි ඔය na+cl- ආශ්‍රිත තිබ්බේ මම මතක විදිහට මේ ප්‍රශ්නේ වගේ ප්‍රශ්නයක් තිබ්බා ඒ හින්දා මේක අමුතු ප්‍රශ්නේ අලුත් එකක් නෙවෙයි අපිට දැලිස සජලනය සහ මේ මොකද්ද මේ තියෙන්නේ සම්මත තත්ත්වයටදී පවතින කිසියම් ප්‍රභේදයක් වැඩිමනත් ද්‍රාවණයක් තුළ දියවීමේදී සිදුවන එන්තැල්පි පරාසය මොකක්ද කිව්වේ සම්මත තත්ත්වයටදී පවතින ප්‍රභේදයක් කිසියම් ප්‍රභේදයක් වැඩිමනත් ද්‍රාවණයක දියවීමේදී සිදුවන එන්තැල්පි පරාසය අපි කිව්වා ද්‍රාවණ එන්තැල්පි ද්‍රාවණ එන්තැල්පි කියලා මතකද ඉන්නේ ද්‍රාවණ එන්තැල්පි කියලා කිව්වොත් එතකොට දැන් අපි තේරුම් ගන්න ඕනේ ඩෙල්ටා H ඊට දැලිස් එන්තැල්පිය එකතු කිරීම ඩෙල්ටා H ඊට ද්‍රාවණ එන්තැල්පිය සමානයි ඩෙල්ටා H ඊට සජලන එන්තැල්පිය හරි ඕන්න ඕක තමයි අපිට එන පොදු සූත්‍රය වෙන්නේ දැන් ඕක ගැන හිතුවාට පස්සේ ඔහොම එකක් නෙන්නේ අපිට අපි අහන්නේ මොකද්ද ඒනු නිගමනය කරන්න පුළුවන් මොනවද කියලා නේ අහන්නේ දැලිස් එන්තැල්පිය ඍණාගයකේ දැලිස් එන්තැල්පිය ඍණාගයක් කියන්න බෑ හරියට මොකද දැලිස බිඳීමද සැදීම හැදීමද කියලා හරියට කියලා නෑ යා එහෙනම් කියන්න බෑ එහෙම දැන් මේට දාලව නම් මම ගත්තේ මොකද්ද මේ ගත්තේ දැලිස සෑදීම නේ දැලිස සෑදීම ඒ කියන්නේ අපි දන්නවා බන්ධන බිඳිල්ලක් නම් බන්ධන බිඳින්න මම කියලා දෙනවා බන්ධන බිඳින්න නම් ශක්තිය අවශෝෂණය කරන්න ඕනේ ඒ වගේම බන්ධන හදන්න නම් ශක්තිය පිට කරන්න ඕනේ බන්ධන බිඳින්න නම් ශක්තිය අවශෝෂණය කරන්න ඕනේ ඒ වගේම බන්ධන හදන්න නම් ශක්තිය පිට කරන්න ඕනේ එතකොට මෙතන බන්ධන හදලා තියෙන්නේ බන්ධන හදනවා කියන්නේ දෙතර තාපදායක ප්‍රතික්‍රියාවක් වෙලා තියෙන්නේ කියන්නේ මෙතන දැලිස් එන්තැල්පිය තාපදායකයි ඍණ විදිහට තමයි වෙන්න තියෙන්නේ ද්‍රාවණ එන්තැල්පිය අපි දන්නේ නැහැ කියමුකෝ හරියට සජලන එන්තැල්පියත් තාම හරියට දන්නේ නැහැ කියමු දැන් මෙතන මොකක්ද කියලා තියෙන්නේ සජලන එන්තැල්පිය ධනාගයකේ එහෙම නිගමනයකට එන්න පුළුවන්ද ඔව් දැන් මේක සජලන එන්තැල්පිය දැක්කම නිකන් කියන්නකො ඝන මේ ගෑස් තිබිලා තියෙන්නේ කියන්නේ බන්ධන මොකද්ද වෙලා තියෙන්නේ මේ ගෑස් තිබ්බ එක එක්කස් වෙනවා කියන්නේ බන්ධන හැදිල්ලක් නේද වෙලා තියෙන්නේ බන්ධන හදන්න නම් ශක්තිය පිට කරන්න ඕනේ කියන්නේ එතන තාපදායක ප්‍රතික්‍රියාවක් වෙන්න එතකොට ධනාගයක් වෙන්න විදියක් නැහැ එන්තැල්පිය ඍණාගයක් වෙන්න ඕනේ. ඒතර මෙතනත් මෙයත් ඍණාගයක් වෙන්න ඕනේ. හරි. ඒතර මෙයාලා දීලා තියෙන උත්තර වැරදි. දැන් එක දෙකම වැරදි. ද්‍රාවණ එන්තැල්පිය ධනාගයකේ වෙන්න පුළුවන්ද? ද්‍රාවණ එන්තැල්පිය ධනාගයකේ. මොකද කියන්නේ? මම ද්‍රාවණ එන්තැල්පිය තනි කරගන්න. මේක හැපැත්තට අරන් යන්න. ඒතර මේක හැපැත්තට අරන් ගියාට පස්සේ මේ ඍණාගයක් තිබ්බ එක හැපැත්තට අරන් ගියාම ඔක ධනාගයක් වෙනවනේ. එතකොට මෙතන ධන අගයක් නෙ තියෙන්නේ නේ. ද්‍රාවණ එන්තැල්පිය ධනාගයක්. බලමු ද්‍රාවණ එන්තැල්පිය ධනාගයක් වෙනවා. මොකද වෙන්නේ? ද්‍රාවණ එන්තැල්පිය ඍණ අගයකේ ද්‍රව්‍යතා උෂ්ණත්වය සමග වැඩි වී. ඒ 아무තු කතන්දර ටිකක් කියලා දෙන්න. බලන්නකෝ. දැන් මෙතන කියලා තියෙනවා ද්‍රාවණ එන්තැල්පියට කලින් මේ සජලනය ගැන හිතන්නකෝ. සජලනය ගැන හිතන්න. සජලනය ගැන මොකද අපිට කියන්නද? ඔව්. සජලනය ගැන මොකද්ද කියන්නේ? වායුමය අවස්ථාවේ ඉඳන් ද්‍රව අවස්ථාවට පත් වෙලා තියෙන්නේ. දැලි අවස්ථාවට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ බන්ධන බිඳිල්ලක් නෙවෙයි බන්ධන හැදිල්ලක් වෙලා තියෙන්නේ. බන්ධන හැදිල්ලක් කියන්නේ ඍණයි. ඍණ හරිනේ. අපි කතා කරන්නේ ඒක ඍණයි විදිහට අපි ගත්තේ. ඒ වගේම දැලිස් එන්තැල්පිය මෙතන බන්ධන හැදිල්ලක් වෙලා තියෙන හින්දා එයත් අපි ගත්තේ ඍණ එකක් විදිහට. ඒතර ඍණ එක එහා පැත්තට ගියාට පස්සේ ඒක ධනාගයක් වෙනවා. දැනට ඔහොමයි කතා කරලා තියෙන්නේ. දැන් නිගමන හිතන්න මේ ඝන එක්කෙනා ඒකස් වෙන නම් මොකද්ද වෙන්න ඕන? ඝන එක්කෙනා ඒකස් වෙන නම් මොකද්ද වෙන්න ඕන? බන්ධන බිඳිල්ලක්ද හැදිල්ලක්ද වෙලා තියෙන්නේ. ඝන එක ඒකස් වෙලා. මොකක්ද වෙලා තියෙන්නේ? බන්ධන බිඳිල්ලක්. අන්න බන්ධන බිඳිනවා කියන්නේ ශක්තිය අවශෝෂණය කරන්න ඕනේ. ඒකත් එක්ක අපිට නිගමනයකට එන්න පුළුවන් ද්‍රාවණ එන්තැල්පිය හරි ධනාගයකේ. හරිද? ඒක පැහැදිලිනේ. මම මෙතන ගත්තේ මේක කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරන්න. එතකොට මෙතන තේරෙන්න ඕනේ මේ ධනාගය මෙතන ඍණාගයට වඩා වැඩි අගයක් එන්නේ කියන්නේ. අන්න ඒක පැහැදිලි කරන්න තමයි මම මේක ලිව්වේ. හරිනේ? ඒතර අවසාන වශයෙන් ද්‍රාවණ එන්තැල්පිය කියන එක ධන අගයක් වෙන්න ඕනේ. හරිනේ?
ඊට පස්සේ 11 ලීසි ගණක් 11 සම්පූර්ණයෙන් මාකින් එකට දාලා තියෙනවා. ඒක අමාරු ගණක් නෙමෙයි. හරිද? එහෙම කලින් හදපුම වගේ ගණක් ඔක තියෙන්නේ. හරි. 11 ලීසි ගණක් ඒක සම්පූර්ණයෙන් මාකින් එකේ හදලා තියෙනවා. ඒ උත්තරේ මට මතක විදිහට ආවේ 1.62 වගේනේ. හරි මට මතක විදිහට ආවේ එහෙම එකක්. අලුත් concept එකක් නෑ. අතන පොඩ්ඩක් කලින් හදපු જાතිය ආයි ගණක් ඒ જાතිය මේකක් තියෙනවා. ඊට පස්සේ 12 දින ඩීනම් සංයෝගයක් ජලයේදීකට තනුක HCl එකතු කරලා ඒකට ද්‍රාවණයේ පැහැයෙහි සැලකිය යුතු වෙනසක් සිදු විය. ආම්ලිකృత ද්‍රාවණයෙන් තවත් කොටසක් තුලින් SO2 වායුව යවු විට කැපී පෙනෙන වර්ණ විපර්යාසයක් ඇති විය. DV හැක්කේ කවුද කියලා අහනවා. ඩීනම් සංයෝගයක් අපි හිතමු ඩයික්‍රෝමේට් එක්ක නා කියලා. ක්‍රෝමේට් එක්ක නා නිකන් අපි හිතමු කවුරු හරි කෙනෙක් කියලා. ඩයික්‍රෝමේට් හිතමු සංයෝග ජලයේදීකට තනුක HCl එකතු කරලා ද්‍රාවණයේ පැහැයෙහි සැලකිය යුතු වෙනසක් සිදු විය. ඩයික්‍රෝමේට් එක්කනට තනුක අම්ලයක් දැම්මා කියලා නේද? එතන එහෙම සැලකිය යුතු වෙනසක් වෙන්න විදිහක් නැහැ. මොකද ඩයික්‍රෝමේට් කෙනෙක් කෙනාට බස්මයක් දැම්මොත් නම් ඕක අනිත් පැත්තට ක්‍රෝමේට් අයන එන්න පුළුවන්. හැබැයි යාට අම්ලයක් දැම්මා කියලා මොකද සැලකිය යුතු වෙනසක් වෙන්න දෙන්නේ නැහැ. ඔක එතනින් ඒක කපා හරින්න වෙනවනේ. ඒතර ක්‍රෝමේට් අයන ගත්තොත් ඒ කියන්නේ දෙවෙනි උත්තරේ CrO4 2- එක ගත්තොත් එයාට අම්ලයක් එකතු කරොත් මොකක් වෙයිද? එයාට අම්ලයක් එකතු කරොත් ඔය ඩයික්‍රෝමේට් එක වෙන්න පුළුවන්. ඒක සැලකිය යුතු වෙනසක් වෙන්නවා. ඒක හරි. අවුලක් නැහැ එතන. ආම්ලිකృత ද්‍රාවණයෙන් තවත් කොටසක SO2 යවු විට පැහැදිලි වර්ණ විපර්යාසයක් ඇති විය. බලමු. KMnO4 ගන්නකො. KMnO4 තනුක HCl එකතු කරාට පස්සේ මොකද වෙන්නේ? තනුක අම්ලයක් දැම්මට පස්සේ KMnO4 ට Mn2+ වෙනවා. ඒතර වර්ණ විපර්යාසයක් ඇති වෙනවා. ඒකත් එක්ක ආම්ලික ද්‍රාවණයෙන් තව දුරටත් යවුවට පස්සේ SO2 වායුව විදිහට කැපී පෙනෙන වෙනසක් ඇති විය. DV හැක්කේ කවුද කියලා අහනවා. ඉතින් බලන්න දැන් කතාව කියලා ඉවරයි ඇත්තටම. කවුද? ඔය ඩයික්‍රෝමේට් කියන එක කෙනා මොකද වෙන්නේ? ක්‍රෝමේට් ඩයික්‍රෝමේට් සිද්ධිය මේකනේ. Cr3+ එකකට තනුක අම්ලයක් දැම්මට පස්සේ යාට Cr2O7 2- වලට යන්න පුළුවන්. ඒ වගේම Cr3+ කියන එක කෙනාට අම්ලයක් දැම්මට පස්සේ CrO4 2- වලට යන්න පුළුවන්. ඒ වගේම තමයි CrO4 2- කියන එක කෙනාට අම්ලයක් දැම්මට පස්සේ හරි CrO4 2- කියන එක කෙනාට අම්ලයක් දැම්මට පස්සේ Cr2O7 2- වලට යන්න පුළුවන්. ඒ වගේම මෙයාට බස්මයක් දැම්මට පස්සේ මෙයා වෙන්න පුළුවන්. දැන් උතන කියලා තියෙන විදිහට Cr2O7 2- කිසිසේත්ම ප්‍රතික්‍රියාවක් කරන්නේ නැහැ. තනුක අම්ලයක් දැම්ම කියලා දැන් මුකුත් වර්ණ විපර්යාසයක් වෙන්නේ නැහැ. හැබැයි CrO4 2- කියන එක එයා වෙන්න පුළුවන්. එයා මේ මෙයාගේ පාට කහ. මෙයාට එක්පස් දැම්මට පස්සේ හැදෙන එක නා තැඹිලි පාට ද්‍රාවණය. CrO4 2- කියන්නේ තැඹිලි ද්‍රාවණය. ඒතකොට එයා වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තවත් කොටසක් SO2 වායුවෙන් ලැබුව විට ඒ කියන්නේ අර ආම්ලිකృత ද්‍රාවණයෙන් තවත් කොටසක් SO2 ඒ කියන්නේ මෙන්න මෙයා නේ ඔය හැදුනොත් අපි හිතමු මෙයා ඉන්දියා කියලා. මෙයා ඉඳලා මෙයා හැදුනොත් අන්න එයාට SO2 යවුවට පස්සේ මෙන්න මෙහෙම එකක් වෙනවලු. ඒතකොට මෙයා SO2ත් එක්ක ප්‍රතික්‍රියාවක් වෙනවද කියලා බලන්න එපා. SO2 අනිවාර්යෙන් යන්නේ අම්ලයක් එක්කනේ. දැන් ආම්ලික මාධ්‍ය මෙයා කොහොමත් නැහැනේ. ආම්ලික මාධ්‍ය ප්‍රතික්‍රියාවක් නැහැ. එතකොට එයාව ආයි ගන්න වෙන්නේ නැහැ. SO2ත් එක්ක ප්‍රතික්‍රියාවකට එයා එන්න විදියක් නැහැ. මොකද එයා ආම්ලික මාධ්‍ය මුකුත් එහෙම මෙයා බාෂ්මික මාධ්‍ය නම් හරි මෙයා බාෂ්මික මාධ්‍ය නම් කරනවා. එයා කියන්නේ SO2 ආම්ලික ද්‍රාවණය ආම්ලික මාධ්‍යයේදී ප්‍රතික්‍රියා කරුවා කියලානේ. ඒකත් එක්ක මෙයාව ආයි එවන්න බෑ. ඒ හින්දා මෙයාගෙන් මෙයා හැදුනා කියලා ගන්නත් බෑ. ඉතින් මෙයාගෙන් කොහොමද මෙයා තමයි හැදෙන්නේ. ඒ වුණාට ඉතින් මෙයාව උත්තරයක් විතර ගන්න බෑ. හේතුව මෙයා SO2ත් එක්ක ආයෙ ප්‍රතික්‍රියා කරයි කියලා හිතන්න බෑ. මොකද ආම්ලික මාධ්‍යයගේ ප්‍රතික්‍රියාවක් නෑ. යා කරන්නේ ගොඩක් කලාවට කියන්නේ කරන්නේම බාෂ්මික මාධ්‍යයේදී. ඒතර ඒකත් එක්ක CrO4 2- එයාට මෙතන සලකන්නත් බෑ. ඊට පස්සේ 4 5 උත්තර ගලපන්න බෑනේ. ඒක තේරෙනවනේ. ඒ කියන්නේ එයාලා රෙඩොක්ස් ප්‍රතික්‍රියාවට අදාළ මුකුත් වෙන්නේ නැහැනේ නේ. ඔය Cu2+ නම් මොකක් හරි කරගන්න පුළුවන්. Cu2+ එක Cu+ වෙයි. හැබැයි එතනින් එහාට Cu2+ වුණා කියලා එතන ලොකු වෙනසක් වෙනවා කියලා එතන කතාවක් නැහැනේ. තනුගේ HCl එකතු වුණා කියලා වර්ණවත් ද්‍රාවණේ එහෙම පහේ වෙනසක් වෙන්න තරම් දෙයක් වෙන්නේ නැහැනේ එතනනේ. ඔය 4 කියන එක්කෙනාගේ NO2- තියෙන NO3- තියෙන NO3- අපි දන්නවා තනුගේ HCl එකතු කරා කියලා NO2 වායුවත් පිට කරන්නේ නැහැ. හරි. එයා
සාන්ද්‍රිත් සියල්ම එකතු කරොත් තමයි NO2 වායුව පවා පිට කරන්නේ. ඒකත් එක්ක ඒ හතර උත්තරේ ගන්නත් බෑ. පහ කොහොමවත් ගන්න බෑනේ. පහ කියන එක නෑ ගැලපෙන්නේම නෑනේ. එතකොට අවසාන වශයෙන් අපිට KMNO4 ගන්න වෙන්නේ. KMNO4 ගේ කතාව මොකද්ද? තරුගේ සියල් එකතු කරනවා Mn2+ ද්‍රාවණයක් හැදෙනවා. ඔය Mn2+ ද්‍රාවණයත් එක්ක SO2 වායුව ප්‍රතික්‍රියා කරන Mn2+ ප්‍රතික්‍රියාවට යනවා. ඒකත් එක්ක නෑ Mn2+ නෙමෙයි MnO4- මායි ප්‍රතික්‍රියාවට આવත හැන්නේ. MnO4- Mn2+ වලට යනවා. SO2 වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. අන්න 12ට දාලා එතකොට උත්තර 3 KMnO4 තමයි උත්තර ඉදිරි ගන්නේ. ඊට පස්සේ 13 එන්තල්පි ගානක් සරල ගානක් එන්තල්පි ඉතාම සරල ගානක්. හරි මම ටක් ගාලා හදන්නම් ඕක. බලන්න ඉතා සරල ගානක් තියෙනවා. BeOH2 ගණය බේරියම් ඔක්සයිඩ්ස් ගණය. ඉතින් හැදෙන්නේ H2O ලික්විඩ් එක. මේ උත්තර දීලා තියෙනවානේ ඍණ 11.5 කිලෝජූල් මවුලට කියලා දීලා තියෙනවා. ඒකත් එක්ක මෙයාලා BeOH2 වල සම්මත උත්පාදන එන්තල්පි අහන්නේ. කියන්නේ මේක ලියාගත්තොත් බෙරිලියම් ඝනය ධන O2 ගෑස් එක ධන H2 ගෑස් එක කියලා. මෙන්න මේක බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් වල උත්පාදනය අහන්නේ. මෙන්න මේක තමයි ඩෙල්ටා H තීටා තමයි අහන්නේ. මේක අපි දන්නවා මෙයාගේ උත්පාදනය දීලා තියෙනවා. ඒක ඍණ 101.68 කියලා දීලා තියෙනවා. ඒ වගේ මෙයාගේ උත්පාදනය දීලා තියෙනවා. එයාගේ මේ කියන්නේ ජලාණු දෙකක් හදන්න තමයි උත්පාදනය දීලා තියෙන්නේ. අපි එක ජලාණුවකට හදා ගන්න ඕනේ ඍණ 571.8 බෙදීම 2. එතකොට මේක හේස් නීමට දැම්මනම් උත්තර එනවන්නේ. එලින්ම මේක මෙතනින් පටන් ගත්ත මෙතනට ගියා. ඒ වගේම මෙතනින් පටන් ගත්ත මෙතනට ගියා. ඍණ 121.68 දාන ඍණ 571.8 බෙදීම 2 සමානයි ඩෙල්ටා තීටා ඍණ 11.5. හරිනේ. සරල අදහසක් තියෙන එක. කියන්න දෙයක් නැහැ. මම ටක් ගාලා හැදුවා. 14ට දාලා තියෙනවා අඩුම තරංගායමයක් සහිත විද්‍යුත් චුම්බක විකිරණයක් අවශෝෂණය කරන්නේ හයිඩ්‍රජන් පරමාණු කවර පහත කවර ශක්ති මට්ටම් දෙක අතර සංක්‍රමණයකදී අවශෝෂණය ඔය තියෙන අවශෝෂණ වර්ණාවලිය. ඒ කියන්නේ විමෝචන වර්ණාවලිය අපි කතා කරලා තියෙන මෙච්චර කාල අපිට සිලබස් එකට දාලා තියෙන්නේ ඇත්තටම විමෝචන වර්ණාවලිය තමයි. මේ අමතර කාරණාවක් විදිහට ඔක දාලා තියෙන්නේ. ඔය මොකද්ද මේ තියෙන්නේ විමෝචන වර්ණාවලිය තමයි මෙච්චර කාල දැකලා තියෙන්නේ සහ අපිට සිලබස් එකට දාලා කතා කරන්න තියෙන්නේ විමෝචන වර්ණාවලිය තමයි. හැබැයි අවශෝෂණ වර්ණාවලියෙන් හදිස්සියවත් ප්‍රශ්නයක් ඇහුවොත් කියලා පොඩි අදහසක් දෙන්න ප්‍රශ්න දාලා තියෙනවා. ඒ විමෝචන වර්ණාවලිය කතා කරද්දී අපි ඔන්න ඔහොම ওই පැත්තට නීතලයේ ගත්ත. ওই පැත්තට තමයි ශක්ති සංක්‍රමණය උනේ. හැබැයි අවශෝෂණ වර්ණාවලියක් ගැන කතා කරද්දී මොකද්ද කරන්නේ? අවශෝෂණ වර්ණාවලියක් ගැන කතා කරද්දී එතන වෙන්නේ ඔන්න අනිත් පැත්තට තමයි වැඩි වෙන්නේ. ඒකෙම අනිත් පැත්තට. හරි. ඒ කියන්නේ කලින් වැටුනේ පළවෙනි ශක්ති මට්ටමටනේ. දැන් මොකද්ද අවශෝෂණ වර්ණාවලියක් කියන්නේ ශක්ති මට්ටමේ ඉඳන් යනවා කියන එක. ඒ කියන්නේ අපි කතා කරේ ලයිමාන් ශ්‍රේණියට ආයත් රේඛාණන් වැටෙන්නේ පළවෙනි කොහේ හරි ඉඳන් තමයි පළවෙනි ශක්ති මට්ටමට වැටෙනවා නම් එයා ලයිමාන් ශ්‍රේණියට දාලා රේඛාවක් විදිහට අපි සැලකුවේ. දැන් මෙතන මොකද්ද? ඒ කියන්නේ මේ විමෝචන වර්ණාවලියට දාලානේ වැටෙනවා නම්. දැන් කතා කරන්නේ දැන් ලයිමාන් ශ්‍රේණියට දාලා එක රේඛාවක් නම් එයා මොකද වෙන්නේ? පළවෙනි ශක්ති මට්ටමේ ඉඳන් වෙන ඕනම තැනකට යන රේඛාවක් නම් එයා අපි කිව්වා විමෝචන අවශෝෂණ වර්ණාවලියට අදාළ රේඛාවක් කියලා. ලයිමාන් ශ්‍රේණියට අදාළ අවශෝෂණ වර්ණාවලියට අදාළ රේඛාවක් කියලා. ඒතකොට මේ තියෙන අවශෝෂණ වර්ණාවලි මේවා දැකලත් නැතුවද ගොඩක් වෙලාවට අර මේ අතර වැටෙනේවනේ කොහොමද දැකලා තියෙනවනේ. ඒ කියන්නේ අවශෝෂණ විමෝචන නෙමෙයි තියෙන්නේ. මේ තියෙන විමෝචන. මේ තියෙන්නේ අවශෝෂණ. හරිනේ. පැහැදිලිව තියෙන අවශෝෂණ. ඒකත් එක මෙයාලා කියලා තියෙනවා. n1 n සමානයි 1 n සමානයි 2 ඔහොම තියෙන n සමානයි 3 n1 ඉඳන් 2 ඔව් n2 ඉඳන් 3 n3 n4 ඉඳන් 1 4 ඉඳන් 1 නෑ වැටෙන්නේ පහළට ඒවා නෙමෙයි 8 ඉඳන් උඩට තමයි අනිවාර්යෙන් තියෙන්නේ n3 ඉඳන් 5 3 ඉඳන් 5 හා 2 ඉඳන් 1 2 ඉඳන් 1 වෙන්න ඉඳන් දැන් පල්ලෙහාට එන්න ඉඳන් උඩහට එන්න ඕන උත්තරේ වෙන්නේ n1 ඉඳන් 2 ඇයි මේ දෙක අතර ශක්ති මට්ටම් අතර වෙනස
වෙන ඕනෑම දෙකක් අතර ශක්ති මට්ටම් අතර වෙනසට වඩා ඒක දන්න තහොඳට මතක තියාගන්න වෙන ඕනෑම දෙකක් අතර ශක්ති මට්ටම් අතර වෙනසට වඩා වැඩි. හරි. හොඳට ඔළුවේ තියාගන්න මේ දෙන්නාගේ කියන්නේ එක සහ දෙක අතර ශක්ති මට්ටම් අතර වෙනස වෙන ඕනම දෙකක් අතර ශක්ති මට්ටම් වෙනසට වඩා වැඩි. ඒකත් එක අපිට තීරණයකට එන්න පුළුවන්. මේ දෙන්නාගේ ශක්ති මට්ටම් අතර වෙනස වැඩි වෙන ඕනම දෙන්නෙක් අතර ශක්ති මට්ටම් වෙනසට වඩා. දැන් ඔය දෙක තුන ගත්තා අහන්න පුළුවන් නේ 3 5 එතකොට 3 ඉඳන් 5 නෑ ඒත් වැඩි. ඊටත් වඩා වැඩි. හරි දෙන්නෙක් එකතු කරත් ඒ වෙනසට වඩා මේ දෙන්න අතර ළඟ පළවෙනි ශක්ති මට්ටම් දෙක අතර වෙනස වැඩි. එතකොට ඒකට උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ උත්තරේ 1. හරි මේ පොයින්ට් එක මතක තියාගන්න. ඒතර අවශෝෂණ වර්ණාවලියක් කියන්නේ මොකක්ද මම කතාව කිව්වා. අවශෝෂණය කියන්නේ නේද? ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙන්නේ ඒ අදාළ ශක්ති මට්ටමේ ඉඳන් උඩට තමයි ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙන්නේ. විමෝචනයක් නම් උනේ ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙච්ච එක. දැන් වෙන්නේ ශක්ති මට්ටමේ ඉඳන් ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙච්ච එක. ඒතර අවශෝෂණය සහ මෙතන තියෙන අවශෝෂණය විමෝචනය සහ අවශෝෂණය කියන වෙන වෙනම තියෙන්නේ. හරි. අඩුම තරංගායාමයක් නහන්නේ. අඩුම තරංගායාමයක් එක මම කතා කරන්නේ v සමාන f lambda. අඩුම තරංගායාමයක් කියන්නේ වැඩිම සංඛ්‍යාතයක් කියන එක. වැඩිම සංඛ්‍යාතයක් කවුද කියලා නහන්නේ කියන්නේ. දිගම රේඛාව වෙන්න ඕනේ. ඒක දිගම රේඛාවනේ කියන්නේ. දිගම රේඛාව කියන්නේ ශක්ති මට්ටම් දෙක අතර ලොකුම වෙන්න ඕනේ. හරි. එකේ ඉඳන් කොහෙට ගියත් අවුලක් නැහැ. එකේ ඉඳන් කොහෙට ගියත් අවුලක් නැහැ. හරි. එකේ ඉඳන් රේඛාවක් නෑ යන්නේ. ඒක තාමත් ඉහළ රේඛාවක් කියලා අපිට ගන්න. හරිනේ ආයි කලින් කේමුවා තාම තමයි ගන්න. හරිනේ ඒක පොඩ්ඩක් දාගන්න බලන්න. විමෝචන වර්ණාවලි සිද්ධාන්තය අපි කලින් කතා කරලා තියෙනවා. දැන් කතා කරපු යන්න මේ. හරි කලින් පේපර්ස් වල වැඩි කතා කරලා තියෙනවා අපි ලොකු වෙලාවක් දෙන්නේ නැහැ. අර වීඩියෝ එක ලොකු ගොඩාක් වෙලා යනවනේ. ඔක බලන්න ගියමත් එපා වෙනවනේ. හරිනේද? නියත පීඩනයක් යටතේ පවතින ඝනත්වයේ d වන වායුවක වර්ග මර්දන මූල ප්‍රවේගය මොකක්ද කියලා අහන්න ඕනේ ගන්න තියෙන්නේ. බලමු. PV සමානයි 3න් 1යි NMC වර්ග බා. වර්ග මර්දන මූල ප්‍රවේගය සම්බන්ධ වෙන එකම තැන ඕකනේ අපිට. ඝනත්ව සම්බන්ධ කරගන්න කොහොමද? ඝනත්ව කියන්නේ ස්කන්ධ බෙදීම් පරිමාව. n වැඩි කිරීම m කියන්නේ n කියන්නේ මොකද්ද? අනුගාණ. n කියන්නේ අනුගාණ. ඒ වගේම m කියන්නේ අණුවක ස්කන්ධය. හරි ඔය මතක නැත්තම් දාගන්න මම මේක අන්තත් කියලා දෙන 91 ස්කන්ධය. ඔය චාලක අනුපාතය කතා කරද්දී ගිය සතියේත් කතා කරා. 91 ස්කන්ධ. P සමානයි 3න් 1යි m බෙදීම v. ඒ කියන්නේ මේ මුළු ස්කන්ධෙරනේ n වැඩි කිරීම m කියන්නේ n වැඩි කිරීම m කියන්නේ n වාරක් m කියන්නේ මෙතන මුළු ස්කන්ධය. දැන් මුළු ස්කන්ධය කියන්නේ නිකන් මම m නෝට් කියලා ගන්නකො. m නෝට් කියලා ගත්තොත් m නෝට් බෙදීම v. ඒ කියන්නේ මුළු ස්කන්ධය බෙදීම පරිමාව c වර්ග බා. 3න් 1යි m නෝට් බෙදීම v කියන්නේ ඝනත්වය c වර්ග සමානයි v. තේරුණානේ? ඒ ස්කන්ධය බෙදීම පරිමාව කියන්නේ ඝනත්වය. ඔය හරි. තුනේ වැඩි කරන මෙහෙට 3යි p බෙදීම d c වර්ග බා සමානයි d. c වර්ග බා නෙමෙයි අහන්නේ c වර්ග වල වර්ගමූලය අහන්නේ. සමහරව අන්තිම උත්තරය වෙනකම් ඇවිල්ලා වැඩි එතනින් එහාට දිගට නෑ. වැඩි ඉවරයි. ඒතර c වර්ග බා අන්නෝම සමානුපාතික වෙන්නේ මොකටද? වර්ගමූල d ට නෙමෙයි. d ට නෙමෙයි. ඝනත්වයටවත් ඝනත්වයේ වර්ගමූලයටවත් නෙමෙයි. ඝනත්වයේ වර්ගමූලේ පරස්පරයට. ඝනත්වයේ වර්ගමූලේ පරස්පරයට. ඒ කියන්නේ එකයට වර්ගමූල d ට තමයි අන්නෝම සමානුපාතික වෙන්නේ. හරි. එහෙම නැතුව වෙන කාටවත් නෙමෙයි. හොඳේ. අර d ටවත් සමහර විදිහට ඉන්නවා d තියෙන හින්දා d ට වෙන්නේ නැති කියලා. නෑ d ට නෙමෙයි. වර්ගමූල d තියෙන හින්දා වර්ගමූල d නෑ ඒත් නෑ. සමානුපාතික වෙන්නේ වර්ගමූල 1ට වර්ගමූල d ට. හරිනේ. ඒතර ලේසි කතාවක් එහෙම ලොකු අමාරු කතාවක් නෙමෙයි. අර ගොඩක් සමහරුන් අර හිතේ තියන් ඉන්න වෙන සිස්ටම් එකක්. ඒ හින්දා මම ඒක පැහැදිලි කිරීමක් කරේ. ලිතියම් සම්බන්ධව සත් වෙනවන්නේ ප්‍රතික්‍රියාශීලීත්වයෙන් අඩුම ඡාර ලෝහය ලිතියම් වේ. ඔව් ටිකක් අඩු වෙනේ ඡාර ලෝහ කියලා තමයි ගන්න. ඔව් හරි. ඡාර ලෝහ, ඡාරීය ලෝහ, ඡාරීය පාංශු ලෝහ කියලා නේ. ඔය එක කියන්නේ ඡාරීය ලෝහ, දෙක කාණ්ඩය කියන්නේ එක කාණ්ඩය කියන්නේ ඡාරීය ලෝහ සහ දෙක කාණ්ඩය කියන්නේ ඡාරීය පාංශු ලෝහ කියලා අපි කතා කරේ.
ප්‍රතික්‍රියාශීලීත්වයෙන් අඩුම ටිකක් අඩුයි. ප්‍රතික්‍රියාශීලීත්වයෙන් අඩුයි. ජලයත් එක්ක එහෙම ප්‍රතික්‍රියා කරනවා අඩුයි. අපි දන්නවා ඒක. පල්ලෙහාට යන්න යන්න තමයි ටිකක් ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙන්නේ පළවෙනි කාණ්ඩේ. අපි පළවෙනි කාණ්ඩේ ගුණ ගැන යට කතා කරනකොට කතා කරන්නේ ප්‍රතික්‍රියාශීලීත්වය, ඔක්සිකාරක බල, අයනීකරණ හැකියාව, පරමාණු කාර්යය, විද්‍යුත් ඝනතාවනේ, ලෝහ ගුණ මොකද වෙන්නේ? ලෝහ ගුණ වැඩි වෙනවද අඩු වෙනවද? ඔය සියල්ලම කතා කරලා තියෙන්නේ S ගුණ යටතේ. දෙකට අදාළ ලිතියම් කැබැල්ලක් ජලයට දැමුව විට හයිඩ්‍රජන් උදාහරණමින් ජලය මත පාවේ. බලමු මේක දැන්. දන්නේ නැහැ වගේ එකක් නේ තියෙන්නේ. බලමු අපි. වාතය රත් කළ විට නයිට්‍රජන් සමග දැන් ගොඩක් උන් ඕක දන්නේ නැහැ. අර දෙක අතුරේ දී කරන සීන් එක දන්නේ නැහැ ගොඩක් උන්. ඒක හරි වාක්‍යයක් තමයි. ඒ වුණාට අර ගොඩක් දන්නේ නැහැ. වාතය රත් කළ විට නයිට්‍රජන් සමග ප්‍රතික්‍රියා වී ලිතියම් ඕකේ දන්නවා. ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ පළවෙනි කාණ්ඩයට දාලා අපි ලිතියම් විතරයි ප්‍රතික්‍රියා කරන්නේ. නයිට්‍රජන් එක්ක වෙන කිසිම එකක් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ නයිට්‍රජන් එක්ක. හරි ඒක විශේෂ පොයින්ට් එකක්. වාතය රත් කළ විට ලිතියම් ඔක්සයිඩ් එක ඔව් ලිතියම් ඔක්සයිඩ් එක තමයි හදන්නේ. ඔය ඔක්සයිඩ් හදන සීන් එක මම පොඩ්ඩක් මතක් කරන්නම් මෙතන. ලිතියම් ඔක්සයිඩ් එක හදන්නේ. උතන ලිතියම් ඔක්සයිඩ් නෙමෙයි ලියලා තින්නේ. ඒකට වාක්‍ය වැරදි. ලිතියම් ඔක්සයිඩ් හදන්නේ. හැබැයි ලිතියම් ඔක්සයිඩ් එකේ සූත්‍ර නෙමෙයි තියෙන්නේ. හරි. ලිතියම් හදන්නේ. ලිතියම් හදන්නේ යාගේ ඔක්සයිඩ් එක. ඒ වගේම දැන් ලිතියම්ට පස්සේ කවුද ඉන්නේ? සෝඩියම්. සෝඩියම් හදන්නේ. ඔක්සයිඩ් එකයි පෙරොක්සයිඩ් එකයි. හරි. ඔක්සයිඩ් එකයි පෙරොක්සයිඩ් එකයි. ඔක්සයිඩ් එකයි පෙරොක්සයිඩ් එකයි නේද? Na2O2. හරි. ඔක්සයිඩ් එකයි පෙරොක්සයිඩ් එකයි හදන්නේ. සුපර් ඔක්සයිඩ් එක කියන්නේ පොටාසියම්, රුබීඩියම්, සීසියම් ලා. ඒ කියන්නේ O2 ඉතින් සුපර් ඔක්සයිඩ් නේ. මේ තියෙන්නේ මේ සෝඩියම් ගන්න මේ තියෙන්නේ. එතෙන් ලිතියම් ගන්න. ඒ කියන්නේ සෝඩියම්ලා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරාම හදන්නේ ඔක්සයිඩ් එක තමයි සුළු ඵලය. ඔක්සයිඩ් එක තමයි සුළු ඵලය. හැබැයි පෙරොක්සයිඩ් එක ප්‍රධාන ඵලය. පොටෑසියම් ගත්තොත් එහෙනම් එයාගේ ඔව් K2O කියන්නේ ප්‍රධාන සුළු ඵලය. ඒ කියන්නේ ඔක්සයිඩ් එක සුළු ඵලය. හැබැයි සුපර් ඔක්සයිඩ් එක ප්‍රධාන ඵලය. ලිතියම් ගත්තට පස්සේ ලිතියම්ගේ ප්‍රධාන ඵල සුළු ඵල දෙම් සීන් නැහැ. ප්‍රධාන ඵලය කෙලින්ම ඔක්සයිඩ් එක. හරිනේ. මොකද කතාව ලිතියම්ට දාලා ප්‍රධාන ඵලය ඔක්සයිඩ් එක. සෝඩියම් ගත්තට පස්සේ සෝඩියම්ගේ සුපර් ඔක්සයිඩ් පෙරොක්සයිඩ් එක තමයි සුළු ඵලය වෙන්නේ. ප්‍රධාන ඵලය වෙන්නේ පෙරොක්සයිඩ් එක, සුළු ඵලය වෙන්නේ ඔක්සයිඩ් එක. ඒ වගේම මෙතනින් එහාට රුබීඩියම් සීසියම් පොටාසියම් රුබීඩියම් සීසියම් ගත්තත් ඒ වගේමයි යාලගේ ප්‍රධාන ඵලය විදිහට අපි සලකන්නේ සුපර් ඔක්සයිඩ් එක. ඒ වගේම සුළු ඵලය විදිහට සලකන්නේ ඔක්සයිඩ් එක. ඒක ඔක්සයිඩ් එක තමයි දෙන්නගෙම සුළු ඵලය විදිහට ආවේ. කියන්නේ අන්තිම උඩ එක ආර අන්තිම හතර දෙනාගෙම ඔක්සයිඩ් එක තමයි සුළු ඵලය විදිහට හැඳින්වුවේ. ඒකත් එක්ක අපිට උත්තරේ වැරදි උත්තරේ විදිහට ගන්න වෙන්නේ උත්තරේ 4. හරිනේ 16ට දාලා උත්තරේ 4 පැහැදිලිනේ. හරි. ඒතර 14 දාලා අපිට කියලා තියෙනවා පරිමාව ඝන ඩෙසිමීටර් 5ක් වන වාදනයක් තුල CIKP ඒ කියන්නේ කිලෝපැස්කල් 100ක් වන පීඩනයක් යටතේ O2 වායුව බවුල් එකක් අඩක් වෙනවලු. ඊට පස්සේ තවත් වාදනයක් තියෙනවනේ N2 වායුව බවුල් දෙකක් අඩක් වෙනවලු. මේ පරිමාවමයි කිලෝපැස්කල් තමයි 200 කිලෝපැස්කල් පරිමාව පීඩනය. වාදන දෙක නලයකින් සම්බන්ධ කරලා තියෙනනේ. බලමු වාදන දෙක පොඩ්ඩක් ඇඳලා බලමු. මේ ලේසි ගණක් නෙමෙයි මේක අමාරු ගණක් නෙමෙයි. බොරුවට කතා කරන්න ඕනේ නැත් වගේ ඉතින් කමක් නැහැ උනාට. පස්සේ වාදන දෙක සම්බන්ධ කරනවා. වාදන දෙක සම්බන්ධ කරලා මදින්න. හරි පරිමාණ සමානයි මගේ රූපේ පරිමාණ සමාන නැහැ වගේ නිකන්. ඒ පරිමාණ සමානයි කියලා තමයි අපි අරන් තියෙන්නේ. දැන් මෙතන පරිමාව ඝන ඩෙසිමීටර් 5යි 50යි. නේද? මෙතන තිබිලා තියෙන්නේ O2 වායු බවුල් එකයි. මෙතන තිබිලා තියෙන්නේ උෂ්ණත්වය අපි T කියලා ගමු කෙල්වින් T කියලා. එතනත් කෙල්වින් T කියලා ගමු දෙකම එකමලු කියන්නේ එකම උෂ්ණත්වෙන් තිබිලා තියෙන්නේ. උෂ්ණත්වය සෑම විටම නියතයි කියලා තියෙන. ඒ කියන්නේ හැමතැනම උෂ්ණත්වය නියතයි කියන එකනේ අදහස්. එතන තියෙන O2 මෙතන දීලා තියෙන්නේ N2. මෙයාගේ මවුල ගාන යාලා දීලා තියෙනවා 2යි මවුල කියලා. මෙයාගේ පරිමාව ඝන ඩෙසිමීටර් 50යි කියලා තියෙනවා. මේකට අදාළව නම් පීඩනය 100 කිලෝපැස්කල් කියලා දීලා තියෙනවා.
අපි පළවෙනි එකට දාලා සමීකරණ ලියමු බලන්න නිකන් මේ O2 ට දාලා මොකුත් දන්නේ නැහැ නේ O2 ට PV සමාන nRT දා O2 ට PV සමාන nRT P කියන්නේ 100යි කිලෝ පැස්කල් V කියන්නේ 50යි ඝන ඩෙසිමීටර කියලාම ගමු. කොහොමද තියන්නකො ඝන ඩෙසිමීටර තියලා හරියන්නේ නැහැ. හරිනම් ඝන සෙන්ටිමීටර ගන්න ඕන. මම කියන්නම් ඇයි එහෙම කරන්න ඕනේ නැත්තේ කියලා. මවුල ගාන එකයි මවුල කියලාම දාන්න. R කියන්නේ R සහ T කියන්නේ T කියලාම ගමු. මේක එක සමීකරණ විදිහට ගන්න. මුළු භාජනයටම දාමු ඊට පස්සේ. භාජනයටම P සමාන nRT. ඇයි මේ භාජනයටම දාන්නේ? ඇයි ඉතින් භාජනයේම දැන් එකතු කරාට පස්සේ භාජනයේ සංයුක්තය ක් විදිහට ඉන්නකොට යාගේ පීඩනය යන්නේ. එතකොට භාජනයට අනිවාර්යෙන් දාන්න ඕනේ. භාජනයේ P තමයි අහන්නේ. P හා V කියන්නේ භාජන දෙක එකතුව. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර 100යි. N කියන්නේ මවුල දෙක එකතුව. මවුල 3යි. R කියන්නේ R මයි T කියන්නේ T මයි. දෙක. මොකද කරන්නේ තියෙන්නේ? දෙක බෙදනවා එකේ. දෙක එකම දුවම උත්තර එනවා. උත්තරේ මට කීයද මතක නැහැ හරියට. උත්තරේ එනවා 150ක්ද මන් දාවේ. 150ක් වගේ තමයි මට මතක. හරි. හරි මාරු ගණන් නෙමෙයි සාමාන්‍ය ගණන්. හරි 150ක් වගේ උත්තරේ ආවේ මතක. ඔය දෙක බෙදන්න. මේ එක දෙක බෙදන්නේ එකෙන්. ඒතකොට හරි ගානට උත්තර එනවා. හරි. ඊට පස්සේ 18 දාලා ඉහළම සම්මත දෙවනායනීකරණ එන්තල්පියක් ඇත්තේ කාටද කියලා අහනවා. දෙවනායනීකරණ එන්තල්පිය කාටද වැඩිම වෙන්නේ? ඔක කතා කර ගිය සතිත් තිබෙන්සි එකක් මට මතක විදිහට. දෙවනායනීකරණ ශක්තිය වැඩිම තියෙන්නේ පළවෙනි කාණ්ඩේ. ඔය පළවෙනි කාණ්ඩේ එක්කනට තියෙන්නේ. ඊට පළවෙනි කාණ්ඩේ කවුද උතන ඉන්නේ? CCM ඉන්නවද සෝඩියම් ඉන්නවද? CCM ඉන්නවද සෝඩියම් ඉන්නවද? සෝඩියම් උඩා ඉන්නේ CCM පල්ලෙහා. අපි දන්නවා ඒ වගේම අයනීකරණ ශක්තිය කියන එක ඔන්න ඔහොම වැඩි වෙන එක. නේ උඩට වැඩි වෙනවා ඒ වගේම මෙහෙට වැඩි වෙනවා. හරි අයනීකරණ ශක්තිය වැඩි වීම ඔය තියෙන්නේ. වැඩි වීම ඔය තියෙන්නේ අයනීකරණ ශක්තිය වැඩි වීම. හරි අයනීකරණේ වැඩි වීම තියෙන්නේ. උඩට වැඩි වෙනවා ඒකම වම් දකුණු අත පැත්තට වැඩි වෙනවා. එතකොට ඒකත් එක්ක අපිට ගන්න පුළුවන් කවුද වැඩිම? සෝඩියම් තමයි වැඩි. හරි ඉහළම සම්මත දෙවනායනීකරණයක් තියෙන්නේ කාටද කියලා අහන්නේ. සෝඩියම් හරි CCM හරි තමයි තියෙන්න ඕනේ. ඒ දෙන්නගෙනුත් කවුද වැඩිම කියලා බලන්න අපිට බලන්න වෙනවා. අර අයනීකරණ ශක්තිය වැඩි වීම අඩු වීම කොහොමද වෙන්නේ කියලා. ඔය නිර්ද්‍රවීය අණුවක් 19ට දාලා නිර්ද්‍රවීය අණුවක් වන්නේ කොහොමද කියලා අහනවා. ඒක නම් ලේසි ප්‍රශ්න නෙවෙයි. ඕ නිර්ද්‍රවීය අණු ද්‍රවීය අණු ගැන පළවෙනි පේපර් එකට දාලා මම විස්තර කරගෙන සෑහෙන විස්තර කිරීමක් කරා කොහොමද ඕක ගන්නෙ කොහොමද ගලපගන්නේ කියලා. ඕක නිර්ද්‍රවීය අණු එන්නේ මෙන්න මෙයා. හරි ඒක මම ඇඳලා පෙන්නන්නම්. නැත්තම් අවුල්. ඔන්න ඔහොම එක්කෙනෙක් තමයි නිර්ද්‍රවීය අණුවක් එන්නේ. හරි මොකද වෙන්නේ? ෆ්ලෝරින්ගේ එකසල ඉලෙක්ට්‍රෝන වලාවෙන් මෙහෙට අදිනවා. ඇදීම කියන්නේ හතර පැත්තටම ඕක ගානට බැලන්ස්ලා අදින හින්දා මෙයාලගේ එහෙම දීදව කූර්ණයක් නැහැ. ඒ කියන්නේ අණුව චලනය වීමක් වෙන්නේ නැහැ. හරි අණුව ඔහොම ඍජුව තියෙනවා. අර එහෙම වීමක් වෙන්නේ නැහැ. මොකද හතර පැත්තන හතර දෙනා මෙයා මේ පැත්තට අදිනවා, මෙයා මේ පැත්තට අදිනවා, මෙයා මේ පැත්තට අදිනවා. සම්ප්‍රයුක්තයක් කියලා එකක් ඉතුරු වෙන්නේ නැහැ හින්දා තම දීදව කූර්ණයක් ඇති වෙන්නේ නැහැ. හරි උත්තරේ ඒක තමයි යාට අදාළ. 20 ඕල් දුන්නා. උත්තරයක් නැහැ. 20ට දාලා උත්තරයක් නැහැ. හින්දා 20 ඕල් දුන්නා. එකම එක ප්‍රශ්නයයි ඕල් දුන්නේ. ඒතර ඔය ප්‍රශ්නට දාලා හැමෝටම ලකුණු දුන්නා. මේ ප්‍රශ්නේ විතරයි එහෙම. හැම ප්‍රශ්නෙම එහෙම නැහැ. හොඳයි. අර එහෙම ගන්න බෑ. හැම ප්‍රශ්නෙම නෙමෙයි. මේ ප්‍රශ්න දාලා අපි ඕල් දුන්නා. හරිනේ. ඊට මෙතන කියලා දෙනවා 21. 21ත් එන අමාරු ගණන් නෙමෙයි ඔය. අමාරු කියලා වගේ පෙවුනට ඒක අමාරු ගණන් නෙමෙයි. බලන්න 21ත් මම හදන්න 21 කොහොමද තියෙන්නේ? විසියෙක් කොහොමද තියෙන්නේ? බලන්න. N2CO N2 මේකට මේක මෙහෙට යන ටිකක් ලියන්න. N2CO N2 මේකට අපි එකතු කරනොත් දෙකයි HNO2 එකතු කරාට පස්සේ හැදෙනවා CO2 gas ධන දෙකක් N2 gas ධන 3ක්
H2O N2 gas තුනක් H2O gas නේ මොම හැදෙනවලු ප්‍රතික්‍රියාව අවසාන වීමෙන් පසු ලැබිච්ච වායු මිශ්‍රණය NaOH ද්‍රාවණයක් තුළින් ගමන් කරන ලදී ඊට පස්සේ හම්බෙච්ච අවසානයේම හම්බෙච්ච වායු පරිමාණය කොච්චරද කියලා අහනවා. ඒතකොට දැන් තේරුම් ගන්න ඕනේ CO2 NaOH ද්‍රාවණ පරිමාණයක් තුළ යවනවා කියන්නේ මෙතන හැදෙන කට්ටිය NaOH එක ප්‍රතික්‍රියා කරලා ඒ කවුරු හරි ඉවරයක් කරලා දානවා කියන එකනේ තේරුම. ඒතකොට මෙතන හැදෙන කට්ටියකින් මෙතනට ප්‍රතික්‍රියාවට යන්න NaOH එක ප්‍රතික්‍රියාව කරන්නේ මෙන්න මේ CO2 කියන එක නා විතරයි. මොකද එයා NaOH එක ප්‍රතික්‍රියා කරලා Na2CO3 කියන එක නාව හදනවා. NaHCO3 කියන එක නාව හදනවා. හරි NaHCO3 කියන බයිකාබනේට් කියන එක නාව හදනවා. ඒකත් එක්ක මෙතන CO2 කියන එක නා ඉවර වෙනවා. අවසාන ඉතුරු වෙන්නේ N2 සහ H2O කියන එක නා විතරයි. හරි ඒක තමයි අපි කියන්නේ අදහස. එතන තේරුම වෙන්න ඕනේ ඒක. දැන් ඒක ඇත්තටම හිතුවා නම් එතනින් එහාට ගාණක් නෑ උතන. මොකද්ද කියලා තියෙන්නේ 1.2 ග්‍රෑම් මෙන්න මෙයා ඉන්නවලු මෙයාගේ මෞලික ස්කන්ධයෙන් බෙදන්න. දැන් මෙයාගේ මෞලික ස්කන්ධ කීයද මට මතක නෑ. මෞලික ස්කන්ධ කීයද 12යි 14යි 14 මෙතන 4 වරක් දෙක 4යි මෙතන දෙවරක් දෙක 4යි. නයිට්‍රජන් ඔක්කොම ඉන්න දෙකක් නේ. නයිට්‍රජන් දෙකක් කියන්නේ 28යි 4යි 4යි හරි කාබන් 12යි හරි 16යි නේ. ඔක්කොම එකතු කරාට පස්සේ මෙතන 6යි 6යි 12යි 20යි මෙතන එන 3යි 4යි 6යි 60ක් එනවානේ. 60න් බෙදුවා පස්සේ මෙතන කීයද එන්නේ? වරක් 20 කියන්නේ 60 වරක් පහනනේ. 60 වරක් දෙකනේ. මෙතන උත්තර එන්නේ 0.0.0 දෙකක්ද කොහෙද? 0.0 කියන්නේ 0.02 මවුල කියලා නෙන්නේ නේ. එතන මෙහා ප්‍රතික්‍රියාවට යන්නේ 0.0.02 මවුල නම් ඒ වගේම ප්‍රතික්‍රියා ප්‍රමාණයක් මේ ආ වගේ දෙගුණයක් මෙතන හැදිලා තියෙනනේ N2 ලා 0.0.04යි මවුල. ඒ වගේම තමයි ඊට එහා පැත්තේ ඒ වගේ තුන් ගුණයක් 0.0.0යි මේ වගේ තුන් ගුණයක් කියන්නේ 0.6යි මවුලනේ. ඔව් 6යි මවුල. ඒතර ඔන්න ඔය ටිකනේ මුළු මවුල ප්‍රමාණය විදිහට ගන්න වෙන්නේ. ඒතර මුළු මවුල ප්‍රමාණය ඉතුරු වෙලා තියෙන මුළු මවුල ගාන 0.01යි මවුල. හරි. ඒ කියන්නේ මේ දෙන්නාව එකතු කරාම 0.01යි මවුල කියලා නේද? අන්න මේ සරල ගානක් ඒක මම පැහැදිලි කිරීමක් කරනවා. යාලා කියලා තියෙන මොකද්ද? සම්මත උෂ්ණත්වයේ දිහා වායු මිශ්‍රණයේ මෞලික පරිමාණ දීලා තියෙනවා. ඔව්. ලැබුණු වායු මවුල පරිමාණ කොච්චරද කියලා අහන්න. ඔව් මේ වායු පරිමාණ කොච්චරද කියලා. හරි බලන්න. දැන් ওই 24.24 ගන්න දෙසිමීටර කියන එකේ තේරුම මොකද්ද? මවුලයක් ඇතුලේ හරි ඔක ගිය සති කතා කරා. ගිය සති දින කතා කරේ 22.4යි කළනේ. ඒක එක ප්‍රශ්න පත්‍රයට දාලා වෙනස් වෙනවා. ඒක ඇල දෙනම එහෙම නැත්නම් අපිට ගන්න වෙන්නේ සම්මතයක් විතර ගන්නවා නම් අපි ගන්න ඩෙසිමීටර මවුල. මවුලයට ගන්න ඩෙසිමීටර 24යි කියලා සම්මත උෂ්ණත්ව පීඩනයේදී නම් ඕනෑම වායුවක හරි ඕනෑම වායුවක කියන එක හයිලයිට් කරනවා. ඕනෑම වායුවක එහෙමයි අපි ගන්න. එතකොට මෙතනදී මවුලයක නම් පරිමාව 24යි ගණන් ඩෙසිමීටර වෙනවා. ඒක හරි. හැබැයි මෙතන කියලා තියෙන්නේ මවුලයක් නෙමෙයි. මවුලයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මවුල 0.01. හරිනේ මවුල 0.01 නෙත් තියෙන්නේ. හරි මවුල 0.01ක් තියෙන. එකත් එක අපිට උත්තරයකට එන්න පුළුවන් 0.24යි කියලානේ. 0.24යි කියලා ගන්න වෙනවා.
උත්තරයක් තියෙනවද? නෑ උත්තරයක් නැහැනේ. ඒකත් ඕල් ප්‍රශ්නයක් විතර ගන්න වෙන්නේ. ඒක ඇත්තට මාකින් එකේ හම්බුනේත් නැති ප්‍රශ්නයක්. බලමු මේක මාකින් එකත් එක්ක මම දාන්නම් විස්තර කිරීමේ වෙනසක් තියෙනවා නම් අපි බලලා දාමු. උත්තරේ නම් එන්න ආව ඒක හරි. දීලා තියෙන උත්තරයක් එන්නේ නැහැ එතන. ඒක මං නිවැරදි කිරීමක් එක්ක මාකින් එකේ දාන්න. හරි. ඔව් උත්තරයක් එන්නේ නැහැ. ඒක හරිනේ. උත්තරයක් එන්න විදියක් නැහැනේ. මෙයත් එක්ක පිළියම් කළාම එන්න විදියක් නැහැ. ඔව්. ඒක මං නිවැරදි කිරීමක් එක්ක දාන්නම් මේ මාකින් එකේ. එතකොට ඒ ප්‍රශ්නෙත් අපිට ඕල් ප්‍රශ්නයක් ගන්න වෙයිද කියලා පොඩි සැකයක් තියෙනවා. ඒක බලමු මම ඒක හරියට කියන්නම්. මාකින් එකේ දාලා තියන්නම්. මාකින් එකේ දාලා තියෙන දැනටමත්. ඒක මං හරියට චෙක් කරලා බලලා ආයිත් මේ පොඩි කරෙක්ෂන් එකක් තියෙනවා නම් ඒ කරෙක්ෂන් එක ඔයාලා හදාගන්න කියලා ආයි ඔයාලව ගෙනම ගාන හදවලා ඒක වෙනසක් කරලා දෙන්න. දැනට මේක තමයි හරි උත්තරේ දැනට කියන්නේ. හරි උත්තරේ මේක තමයි. හැබැයි මෙහිම උත්තරයක් මේක ඇතුළේ නැහැ. අපි වෙනසක් කරගන්න වෙනවා. එහෙම වුණොත් ගානේ ඔකට අදාළව එහෙම නැතුව හරි උත්තරයක් ගන්න බෑ. හරි එහෙමයි ගාන හොඳ ගානක් ගාන හොඳ ගානක් ඒ වුණාට අර උත්තරයක් එන්න ඇති ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ 22කට අදාළව H2O2 ද්‍රාවණයකින් ඝන ඩෙසිමීටර් ඝන සෙන්ටිමීටර් 50ක් තනුක H2SO4 මගින් අනුමාපන මගින් ආම්ලික කර වැඩිපුර KI ද්‍රාවණයක් සමග ප්‍රතික්‍රියා කරන ලදී. එවිට නිදහස් වන I2 සමග මුළුමනින් ප්‍රතික්‍රියා කිරීමෙන් මෙන්න මෙයාගෙන් මෙන්න මෙච්චරක් ගියාලු H2O2 ද්‍රාවණයේ සාන්ද්‍රණය කොච්චරක්ද කියලා අහන්න. හරි බලමු ගාන මොකද්ද කරන්න තියෙන්නේ කියලා. H2SO4 දාලා තියෙන ආම්ලික කරන්න නේ. හරි බලන්න H2SO4 දාලා තියෙන ආම්ලික කරන්න. මෙයාලා මුලින්ම මොකද්ද කරන්න කියලා තියෙන්නේ H2O2 ද්‍රාවණයක් පාවිච්චි කරලා ඒකට මොකද්ද කරලා තියෙන්නේ KI ද්‍රාවණයක් එකතු කරලා. ඒ කියන්නේ KI එකතු කරනවා කියන්නේ I- ද්‍රාවණයක් එකතු කරලා නේ. H2O2 ද්‍රාවණයක් පාවිච්චි කරලා I- ද්‍රාවණයක් එකතු කරලා අපි දන්නවා I- යන්නේ I2 වලට. ඒ වගේම H2O2 යන්නේ කාටද? I2 I- ඍණ 1 ඉඳන් බිඳුවට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔක්සි හරණයක් වෙලා තියෙනවා. මේ මුලින් මැද පරමාණු තුලිත කරන්න ඕනේ. ඊට පස්සේ මේ මෙතන ඍණ දෙකක් නැත්තරමනේ. ඍණ දෙක කියන්නේ ඔක්සි හරණයක් වෙලා තියෙනවා. ඔක්සිකරණයක් වෙලා තියෙනවා. ඔක්සිකරණාංකය වැඩිවීමක් වෙලා තියෙනවා. අර එහා පැත්තේ වෙන්න ඕනේ ඔක්සිකරණාංකය අඩුවීම. ඒතර H2O2 ඔක්සිකරණාංකය අඩුවීමක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? H2O2 ඔක්සිකරණාංකය අඩුවීමක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? කාටද යන්න ඕනේ? අපිට ඕන I2 කියලා නෙන්නේ. H2O වලට ගියොත් හරිද? H2O වලට ගියොත් හරිද? ඔව් H2O වලට ගියොත් හරිද? හිතලා බලන්න H2O වලට ගියොත් හරිද කියලා. එතන මේ පැත්ත දෙකකින් වැඩි කරනවා. මේ පැත්තට දෙකයි හරි නේද? H2O වලට ගියොත් හරිද? ඒතර ඔහොම තමයි මේට අදාළ රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කිරීම වෙන්නේ. ඊට පස්සේ හැදෙන I2 ටික තියෙනවා. මම රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කරේ එකපාරට මම ඒ ටික ආයි වෙනම කියන්නේ කියන නෑ. රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කරන එක මේ වෙනම කතා කරලා තියෙන එහෙම මොනොත් දැන් ආයි හැම එකම පොඩ හැම එකම කරන්න ගියොත් බං ආයි කරන්න වෙන්නේ නෑනේ හැමදාම එකම තැනින් ඉන්න වෙන්නේ. ඒ හින්දා දැන් ඒකයි මම කිව්වේ මේ ටිකේ මම දැනුම හදන එක කරන්න. ඊට පස්සේ මම දිගට අර ලුකු වැල්වට අරන් එක සාකච්ඡා යන්න අර මේ ප්‍රශ්න. ඊට පස්සේ හම්බෙනවා ඉස්සරහට ඕගනික් නේද? ඕගනික් වල ඉනෝගනික් වල වැඩි දුර කතා කරilla චාලකයේ නේ. එහෙම පාඩම් ඒ පාඩම් එක තමයි මම ඉස්සරහට ඔට්ටු වෙන්නේ. ඒකයි මම කිව්වේ අර මේ ටිකත් එක තමයි දැනට ඔට්ටු වෙන්නේ. මේ ඔට්ටු වෙන කාලේ සම්පූර්ණයෙන් වැඩ මහන්සිලා කරලා ඒ වැඩේ කොට දාගමු කියලා. හරිනේ කොහොම හරි I2 ප්‍රතික්‍රියා කරන්නේ H2O3 2 - 1. ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරාට පස්සේ හැදෙන්නේ මෙතන S4O6 2 - 1 හැදෙනවා. I2 එක I- වලට යනවා. එතන මේක දෙකෙන් වැඩි වෙනවා. I- වලට ගියාම මේක දෙකෙන් වැඩි වෙනවා. මෙතනත් දෙකෙන් වැඩි වෙනවා. හරිනේ මේක දන්න ප්‍රතික්‍රියා දෙකක් නෙවෙයි තියෙන්නේ. මේ ප්‍රතික්‍රියාව නම් කෙලින්ම දුදැන විභාගයට යන්න එපා කියලා කියන්නේ. හරි ඒ අර විතර දෙවෙලේ හම්බෙන්නේ අනිවාර්යෙන් ප්‍රතික්‍රියාවක් තියෙනවා. මුලින්ම කියලා තියෙනවා Na2H2O3 ද්‍රාවණයෙන් මෙන්න මෙච්චරක් වැය වුණාලු. ඒ කියන්නේ කෙලින්ම එයාගේ මවුල ගාන අපිට හොයාගන්න පුළුවන්. මෙයාගේ මවුල ගාන හොයාගන්න පුළුවන් 0.01 වැඩි කිරීම 20 වැඩි කිරීම 10 3යි කියන්නේ මෙතන 0.2 කියන්නේ මෙතන 20.2 වැඩි කිරීම 10 3යි මවුලනේ. I2 මවුල ගාන කියන්නේ මේකෙන් භාගයයි 0.1 වැඩි කිරීම 10 3යි මවුල. ඊට පස්සේ I2 ආවෙත් මෙතනින්ම තමයි මෙතන ඉන්නේ 0.1යි වැඩි කිරීම 10 3යි මවුල. හරි ඊට පස්සේ එතනින් කෙලින්ම ගත හැකි H2O2 මවුල ගාන කොච්චරක්ද කියලා ඒ ගානමයිනේ.
ගිරිල්ල වෙනසක් වුණන්නේ මේ මවුල ගාන 0.1 වැඩි කිරීම 10.3යි මවුල. H2O2 පරිමාව දන්නවා 50යි 0.1 බෙදීම 50 වැඩි කිරීම 10.3යි. වැඩි කිරීම 10.3යි 3ට 3 කැපි 10.3 10.3 කැපිලා ගිහිල්ලා මෙතන උඩ එනවා 100 වැඩි කිරීම 10.2ක් වැඩි කිරීම 50. ඒ කියන්නේ අවසාන වශයෙන් උත්තරේ එනවා 0.02යි 0.02යි ගන්න 0.02යි ගන්න ඩෙසිමීටර මවුලගේ. හරි 0.02යි ගන්න ඩෙසිමීටරයට මවුල කියලා එනවා. 100 ගත්තේ 1.2යි 3 හරි 10. උත්තරේ කරේ හරි අමාරු ගණන් නෙමෙයි මම ඉක්මනට හදාගෙන ගියා මම ඉතින් අර ඕගේ ගණන් අනන්තත් ඔයාලට හදලා තියෙනවා ඒ හින්දා අමාරු ගණන් වෙන්න බෑ දැන් ඕවා හරි අනන්තත් හදලා තියෙන හින්දා 23ට අදාළව AG අඩංගු කාසියක ස්කන්ධය 6.2 ග්‍රෑම් වේ එම කාසිය සාන්ද්‍ර HNO3 හි සම්පූර්ණයෙන් ද්‍රාවණය කරන ලද ඊපසුව ඊට NaCl ද්‍රාවණයක් වැඩිපුර එකතු කර ඇති වූ සුදු පැහැති අවක්ෂේපය පෙරා බර කරන ලදී මෙතරක් කියලා දිනවා AG ස්කන්ධ ප්‍රතිශතය අහනවා පට්ට ලේසි ගාන එහෙම අමාරු ගානක් නෙමෙයි සරලම ගානක් අපි ඔජාති ගානක් හදලා තියෙන එකත් එක්ක මම යාව මාකින්කට යවනවා හේතුව නිසා හරිනේ එතකොට මේ 23 24 කියන දෙකම අපිට මාකින්කට අදාළව හදා ගන්න පුළුවන් අර අමාරු ගණන් නෙමෙයි ඇත්තටම අමාරු ගණන් නෙමෙයි ඒකයි මේ මාකින්කට දාන්නේ ඉතින් මාකින්කට මේ විදි ගණන් තුනක් දාලා තියෙනවා ඒ තුනම බලන්න ඕනේ මාකින්කත් එක්ක බලලා මාකින් බලන්නේ නැහැ සමහරව මාකින් බලන ඩිස්කෂන් බලන්න සමහරව ඩිස්කෂන් බලන මාකින් බලන්න ඩිස්කෂන් එකේ තමන්ට අදාළ වැරදි ටික හදාගෙන මාකින්ක බලන්න ඕනේ හරි මාකින්ක කොහොමද ගියේ කියලා බලන්න ඕනේ මාකින්ක කියන්නේ සම්පූර්ණයෙන් මේ උත්තර 1 2 3 4 5 6 කියලා දාලා එකක් නෙමෙයිනේ අපි මාකින්කක් දානකොට දාන්නේ සම්පූර්ණ විවරණයකුත් එක්ක නේ මාකින්කක් වෙනම දානවා විවරණයක් වෙනම දානවා නේ හැම ප්‍රශ්නෙටම අදාළ උතර ගාන සම්පූර්ණයෙන් හදලා තියෙන්නේ කොහොමද හැදිලා තියෙන්නේ කොහොමද ගාන හදනකොට පාවිච්චි කරන්න ඕනේ මෙතඩ් මොනවද ඒ සියල්ල එක තමයි ගාන හැදිරි කිරීම දාලා තියෙන්නේ ඒකත් එක්ක ඔයා ඒකින් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනේ මාකින්ක රිෆර් කරලා අනිවාර්යෙන් ඒ ගණන් ටිකේ ප්‍රවීණතාවයකට එන්න ඕනේ හරි එහෙම නැත්නම් පහල අපිට මේ කියන්නේ අපි chat එකේ දාන්න ඕනේ එහෙම නැත්නම් ඩිස්කෂන් ගෲප් එකේ දාන්න ඕනේ මොකක් හරි අවුලක් තියෙනවා නම් ඒක කොහොමද හදාගත්තේ කොහොමද හැදුවේ ඒක දන්න ළමෙක් ඉන්නවනම් ඒක හදලා දෙනවා අනිවාර්යෙන් ඒ වගේම එහෙම නැත්නම් ඒක කවුරු හරි හදලා දුන්නේ නැත්නම් අනිවාර්යෙන්ම මම හරි ඒක හදලා එවනවා හරි එහෙම තමයි මේ වැඩේ වෙන්නේ හරි නේද වැඩේ එතකොට 23 සහ 24 ගණන් දෙක සම්පූර්ණයෙන් මාර්කින්කට දාලා තියෙන තියරි පොයින්ට් එකක් නෙමෙයි සහ ඔය 24 නම් එහෙම් පිටින්ම හදපු ගණනක්ම තමයි ඔය දත්ත මාරු කිරිල්ලක් විතරයි කරලා තින්න අවසානයේ අර හදපුවම ಜಾති ගණනක් තියෙන හින්දා එතකොට අපේ මුල් කොටස් වල ඒතර මාර්කින්කට සදාලම මම MCQ 3ක් දැම්මයි MCQ 3ක් දැම්ම 3යි දැම්මේ MCQ ඒ තුනම අපි මාර්කින්කට අදාළව හදා ගන්න ඕනේ හරි නෑනේ මාර්කින්කට MCQ 3ක් දැම්මනේ තවත් කොහේ හරි එකක් දැම්ම නේද ඔව් අර තාප රසායනික ශක්තියක් කියන එකක් දැම්මනේ ඒක නම් ලේසි ගන්නනේ MCQ 3ක් දැම්මා ඒතර ඒ තුනට අදාළව කතා කරන්න ඕනේ ඒතකොට අපි මේදී MCQ 24ක් කතා කරලා ඉවරයි ඊළඟ කොටසට යන්න තියෙන්නේ 25 ඉඳන් ඉතුරු කොටස් ටික කතා කරගෙන යන්න තියෙන්නේ හරි ඒතර 25 ඉඳන් ප්‍රශ්න ටික අපිට කතා කරගෙන යන්න තියෙන්නේ අපි බලමු දැන් 25 කියලා තියෙන්නේ පහත කුමන වගන්තියේ සත්‍ය වේද එන්තල්පි අවස්ථාසිතයක් වන අතර විත්ති ගුණයක් යෝ එන්තල්පි අවස්ථාසිතයක් තමයි ඔය විත්ති ගුණයක් අවස්ථාසිතයක් අවස්ථාවක් කිය මොකද්ද මේ සිද්ධිය මොකද්ද හරියට ගොඩක් අයට පැහැදිලි නැති එකක් නේ ඔබ ඒතර අවස්ථාසිතයක් කියන්නේ යම්කිසි පද්ධතියක් අනුව අපි විස්තර කරන්න මේ පද්ධතිය ඒ වෙලාවට දාලා විස්තර කරන්න ගන්න ශ්‍රිතයක් හරි ඒ ශ්‍රිතය අනිවාර්යෙන් මේ පද්ධතියේ මාර්ගය පද්ධතිය පවතින මාර්ගය මත වෙනස් වෙන්නේ නැහැ එන්න එහෙම එකකට තමයි අපි ඔය අවස්ථාසිතයක් කියලා කියන්නේ හරි දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන්නකෝ ඔයා යම් විදිහකට ඔයා සෙල්සියස් 20 තියෙන උෂ්ණත්වයක් සෙල්සියස් 70ට අරන් යනවා මුලින්ම සෙල්සියස් 20 ඍණ 70කට අරන් ගිහලා ඊට පස්සේ ආයෙ තමයි ධන 70කට අරන් යන්නේ ඊට තව එක්කෙනෙක් ඉන්නවා තව යාගේ යාළුවෙක් ඉන්නවා සෙල්සියස් 20 තියෙන එකක් එයාත් 70ටම අරන් යනවා හැබැයි අය 70ට අරන් යන්නේ සෙල්සියස් 20 සෙල්සියස් 30 කරනවා ඊට පස්සේ තමයි 30 ඉඳන් 70ට අරන් යන්නේ ඔයා ඔයා ඒ වැඩේ එහෙම කරත් ඔයාගේ යාළුවා එහෙම වැඩේ කරත් ඒ දෙන්නගේ වෙනසක් නැහැ. මට මාර්ගයෙන් සායත්තයි කියන්නේ ඒකයි. එනේ දෙකම වෙනසක් නැහැ. දෙකම අවස්ථාව එකම උෂ්ණත්ව වෙනසක් තියෙනවා. උෂ්ණත්ව වෙනස ගත්තාට පස්සේ අවසානයේ එකමයි තියෙන්නේ. ඒතර දෙන්නම කරපු ඒවා ඉතින් සමානයි. හරි. දෙන්නාගේම ක්‍රියාකාරකම් වල අවසාන ප්‍රතිඵල ගත්තාම සමානයි. ඒක තමයි අදහස. කියන්නේ අවස්ථාවක් කියන්නේ ඒක අර පද්ධතිය විස්තර කිරීමක් කරන එකක් තමයි අපි අවස්ථාවක් කියලා කියන්නේ.
විත්ති ගුණයක් සහ ඝටනා ගුණයක් කියන එකේ තේරුම තමයි විත්ති ගුණ ඝටනා ගුණ කියන එක ඔලෙල් කාලේ තිබ්බ කතාවක්. දැන් එල්එල්ට ආවට පස්සේ ඔය පස්වෙනි පාඩමට දාලා අර මූලික කන්සෙප්ට් ගැන කියන්නේ ශක්ති විද්‍යාවේ මූලික කන්සෙප්ට් කීවේ කතා කරනවානේ. මායිම පද්ධතිය නේද? වටපිටාව කියන පරිසරය. ඊට පස්සේ කතා කරනවා අවස්ථාසිතයක් කියන්නේ මොකද්ද? අවස්ථාවක් කියන්නේ මොකද්ද නේ? මහේක්ෂීය ගුණ අන්වීක්ෂීය ගුණ නේ. ඒතර යට කතා කරනකොට විත්ති ගුණ කියලා ප්‍රධාන කොටස් දෙකකට විත්ති ගුණ ඝටනා ගුණ කියලා කොටස් දෙකකට කතා කරනවා. විත්ති ගුණයක් කියලා කියන්නේ පදාර්ථ ප්‍රමාණය මත රඳා පවතින ඒවට තමයි නැත්නම් පදාර්ථ ප්‍රමාණය මත වෙනස් වෙන ඒවට තමයි විත්ති ගුණයක් කියලා කියන්නේ. පදාර්ථ ප්‍රමාණය මත වෙනස් නොවන ඒවට තමයි අපි ඝටනා ගුණ කියලා කිව්වේ. ඒ අනුව පදාර්ථ ප්‍රමාණය මත වෙනස් නොවන ඒවා ගත්තොත් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් වාට තේරෙයි දැන් කනත් හිතන්නකෝ දැන් ලොකු ගල් කුට්ටියක් කරගෙන ගිහිල්ලා ඕකෙන් කෑල්ලක් කඩ ගන්නවා ටිකක් ලොකු කෑල්ල. තව එක ගිහිල්ලා ඕකේ පොඩි කෑල්ලක් ගන්න. පොඩි කෑල්ලක් කරගෙන උන් දෙන්න ගිහිල්ලා කනත් තමයිනෝ දෙන්න ගලේ කනත් තමයිනෝ. වෙනස් නෑනේ දෙකම එකමනේ. කලයි කනත් දෙකම එකම. ස්කන්ධේ විදිය පරිමාව දෙන්නම චෙක් කරනවා. දෙන්න තමයි එකම අගයක් එන්නේ. ඒ වගේම තමයි දැන් හිතන්න මෙහෙම ගෙදර තේකක් හදනවා. අම්මා තේකක් හදලා දෙන්නට වටයි මල්ලිටයි හැරි බෙදලා දෙනවා. ඒතර දෙන්නගෙම තේකේ තියෙන එකම රහන එකම ජොග්ගුවේ හදපු තේක දෙන්නට වාදන දෙකකට බෙදුවා කියලා එකම වෙනස් වුන්නේ නැහැ. එකම රහ තියෙන. එනේ සාන්ද්‍රණය කියන්නේ ඝටනා ගුණයක් නේ. ඒ කියන්නේ පදාර්ථ ප්‍රමාණය මත වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩක් හැදුවයි පොඩ්ඩක් හැදුවයි ගොඩකට කරායි පොඩ්ඩකට කරායි කියන වෙනසක් නැහැ. හැබැයි ස්කන්ධේ පරිමාව කියන වගේ ඒවා වෙනස් වෙනවා නේ. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් කියන්නේ ලොකුයි තමයි. ඔව් ස්කන්ධේ ලොකුයි කියන්නේ ලොකුයි. ප්‍රමාණය ලොකුයි. හරි. පරිමාව ලොකුයි කියන්නේ ප්‍රමාණය ලොකුයි. හැබැයි අරව සාන්ද්‍රණය කියන එකවත් ඝනත්වය කියන එකවත් මෞලික එන්තල්පි ඔය සෙට් එකම පදාර්ථ ප්‍රමාණය මත වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ පදාර්ථ ප්‍රමාණය වැඩි වුණා කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒකට තමයි විත්ති ගුණයක් කියලා කියන්නේ. ඉතින් ඝටනා ගුණයක් කියලා කියන්නේ. ඒතකොට විත්ති ගුණයක් කියන්නේ එහෙම වෙනස් වෙන එකකට. ඔන්න මුලින්ම මේ ටික පැහැදිලි කරා එතනින්. ඒතකොට අනිත් ටික පැහැදිලි කරගන්න ලේසියි. ඒතකොට පළවෙනි උත්තරේ හරි. ඔව්. විත්ති ගුණයක් තමයි ඒක. පදාර්ථ ප්‍රමාණය මත වෙනස් වන එකක්. තාපය අවස්ථාසිතයක් නොවන අතර ඝටනා ගුණයකි. තාපය කියන එක ඝටනා ගුණයක් නෙමෙයි. තාපය කියන එක පදාර්ථ ප්‍රමාණය මත වෙනස් නොවන එකක් නෙමෙයි. පදාර්ථ ප්‍රමාණය මත වෙනස් වෙන එකක්. ඒතකොට B වාක්‍ය වැරදි. ඝනත්වයේ විත්ති ගුණයක් වේ. ඝනත්වයේ ඝටනා ගුණයක් දැන් ටිකට කලින් කතා කරා. ලොකු ගල් කුට්ටියකින් ලොකු කෑල්ලක් අල්ලගෙන ඉත්තත් පොඩි කෑල්ලක් අල්ලගෙන ඉච්චත් දෙන්නගේ ඝනත්ව එකමයි. ඒ කියන්නේ පදාර්ථ ප්‍රමාණය මත වෙනස් නොවන ගුණයක් තමයි ඝනත්වය කියන්නේ. සාන්ද්‍රණය කියන්නේ තේම එකක්. මෞලික එන්තල්පි අවස්ථාසිතයක් වුණ අතර ඒ ඝටනා ගුණයක වූ ඝටනා ගුණයක් අවස්ථාසිතයක් දෙකම හරි. ඒක D වාක්‍ය හරි. I B C සහ A කියන වාක්‍ය C සහ B වාක්‍ය වැරදි. ඒ වාක්‍ය හරි. ඒ අනුව A සහ D වාක්‍ය හරි වාක්‍ය විදිහට උත්තරේ 4 විදිහට අපිට ගන්න පුළුවන්. හරි. ඒතකොට උතන පැහැදිලි කිරීම සම්පූර්ණ පැහැදිලි කිරීම කරා අවස්ථාසිතයක් කියන්නේ මොකද්ද? විත්ති ගුණයක් කියන්නේ මොකද්ද? ඝටනා ගුණයක් කියන්නේ මොකද්ද කියලා. සහ උදාහරණ සහිතව කිව්වා මම ඝටනා ගුණයක මෙහෙමයි තියෙන්නේ විත්ති ගුණයක මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා. හරි. ඊට පස්සේ 26 sp ලෙස මුහුම්කරණය වූ පරමාණුවක් සම්බන්ධයෙන් සත්‍ය වන්නේ කුමක්ද කියලා අහනවා. සෑම විටම විස්පයුගල් දෙකක් පවතී. ඔව් sp මුහුම්කරණය කියන්නේ සෑම විටම විස්පයුගල් දෙකක් තියෙන්න ඕනේ නේ. විස්පයුගල් දෙකක් තියෙන ඒවානේ අපි sp කියලා කිව්වේ. ඔව් එන්න පුළුවන්. එහෙම වෙන්න ඕනේ. සෑම විටම බන්ධන දෙකක් සෑදිය යුතුය. හැම විටම බන්ධන දෙකක් හදන්න ඕනේ. ඒ කියන්නේ සෑම විටම බන්ධන දෙකක් හදන්න ඕනේ. ඒ මොකක්ද ඒ කතාව? සෑම විටම බන්ධන දෙකක් නෙමෙයි බන්ධන තුනක් හදන්න පුළුවන්. CO කාබන් මොනොක්සයිඩ්. මෙයාගේ භූම කරන sp තමයි යෝ. මේ කාබන් මොනොක්සයිඩ් ඔය හදලා තියෙන්නේ. හරි. මේ තියෙන මෙතන මයිනස් එකක් එන්න ඕනේ. මෙතන ප්ලස් එකක් එන්න ඕනේ. ඔය තියෙන කාබන් මොනොක්සයිඩ්. මේ sp භූම කරන සෑම විටම බන්ධන දෙකක් නැහැ. වාක්‍ය වැරදි. එහෙම වාක්‍යයක් වෙන්න විදියක් නැහැ. එහෙම බන්ධන තුනක් තියෙන අවස්ථාවක් තියෙනවා. ත්‍රිත්ත බන්ධනයක්ද සෑදිය යුතුය. එහෙම නැහැ. ත්‍රිත්ත බන්ධන නොතිබෙන අවස්ථාවක් තියෙනවා. දැන් මේවා කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් එහෙම මෙයාගේ භූම කරන sp කාබන් මොනොක්සයිඩ් ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් sp භූම කරන ත්‍රිත්ත බන්ධනයක් සෑදීම යුතු නැහැ. එහෙම එකක් නැහැ. ත්‍රිත්ත බන්ධනයක් සෑදීම අත්‍යවශ්‍ය නැහැ. සෑම විටම බන්ධන එකක්වත් සෑදිය යුතුය. මේක හරි. සෑම විටම බන්ධන එකක්වත් තියෙන්න ඕනේ. නැත්තම් බෑනේ කරන්න. අඩුම ගාන එකක්වත් තියෙන්න ඕනේ. ඒක සාධාරණ වාක්‍යයක්. හැබැයි තුනක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. අනිවාර්යෙන් චිත්ත බන්ධනයක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන් බන්ධන දෙකක් හදන්න ඕනේ. එහෙම අනිවාර්ය නැහැ. එහෙම එකක් නැහැ. තුනක් තියෙන්නත් පුළුවන් දෙකක් තියෙන්නත් පුළුවන්. ඒක පොදුම විදිය තමයි සෑම විටම බන්ධන එකක්වත් හදන්න ඕනේ. ඒක හරි. බන්ධන එකක් හදන්න ඕනේ. ඒ වගේම එකසර ඉලෙක්ට්‍රෝන වලක් තියෙන්නත් පුළුවන්. හරි. සෑම විටම විස්පයුගල් නම් දෙකක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. එහෙම නැත්නම් sp කියලා අපි සලකන්නේ නැහැ. හරි.
හරි විස්ප්‍රෝගල් දෙකක් තියෙනවනේ. මෙතන එකයි මෙතන එකයි. හරි. සිග්මා බන්ධන ගානයි එකසර ඉලෙක්ට්‍රෝන උගල් ගානයි අපි ගන්න එකයි දෙකයි. හරි. විස්ප්‍රෝගල් දෙකක් තියෙන්න ඕනේ නේද? ඒක හරි. ඒතර ඒ වාක්‍ය හරි සහ ඩී වාක්‍ය හරි වාක්‍ය විදිහට ගන්න පුළුවන්. ඒකත් එක අපිට යාටත් උත්තරේ 4 විදිහට තමයි සලකන්න වෙන්නේ. හරියට පැහැදිලි වැඩි. 27 හොඳ ප්‍රශ්නයක් තියෙනවා. 27 බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා. 27 ගොඩක් අයට හරියට අවබෝධයක් නැති හොඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක හරියට ඔලුවට දාගමු. එතකොට මොකද්ද තියෙන්නේ කියලා පැහැදිලි වෙනවා. හරි. 27 බලමු මොකක්ද වෙන්නේ කියලා. බලන්න 2H2 gas ධන O2 මෙහෙම ගන්න තියෙන්නේ 2H2 gas ධන O2 gas හැදිලා තියෙනවා 2H2O gas ඔව් එන්තල්පිය දීලා තියෙනවා ඍණ 483.7 කිලෝජූල් මවුලට මම මේක කලින් සතියක කරා කතා කරා ඒ වුණාට මේක හරියට පැහැදිලි කිරීමක් දාන්නකො මේ මෙතන මේ කියලා තියෙන්නේ මොකද්ද මේක නිකම්ම අගයක් නෙමෙයි මේක තේරුමක් තියෙනවා මේක තේරුම තමයි O2 එක මවුලයක් O2 එක මවුලයක් ප්‍රතික්‍රියා කිරීමේදී පිටවන ශක්තිය මොකද්ද පිටවන ශක්තිය 483.7 කිලෝජූල් මවුලයක් ඒක තමයි ඔය කියලා තියෙන්නේ 483.7 කිලෝජූල් කියන එක තමයි කියලා තියෙන්නේ කියන්නේ මවුලයක් ප්‍රතික්‍රියා කිරීමේදී පිටවන ශක්තිය 487.7 පිටවන කිව්වේ ඇයි පිටවන කිව්වේ මේක තාපදායක ඉන්නේ තාප අවශෝෂකන ලබා ගන්න වෙන්න ඕන හරි එහෙම නැත්නම් පිටවන එහෙම නැත්නම් නිදහස් වෙන හරි ඔක රිසර්ච් බුකේ හයිලයිට් කරලා තියෙන තැනක් අපි ටියුට් වල පව දාලා තියෙනවා රසායනික ශක්ති විද්‍යාවට දාලා හයිලයිට් වෙන තැන. එතන මේක තේරුම තමයි මෙන්න මේකේ තේරුම තමයි මේ ලියලා තින්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් මෙයාගේ එක්කෙනෙක් අරන් ගත්තොත් O2 මවුලයක් ප්‍රතික්‍රියා කිරීමේදී පිටවන ශක්තිය ප්‍රමාණය. එහෙම නැත්නම් නිදහස් වෙන ශක්තිය ප්‍රමාණයට තමයි අපි කියන්නේ. මේක තේරුමක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක ගත්තොත් එහෙම මෙතන දැන් H2 මවුල දෙකක් නේ. H2 ගත්තොත් මවුල දෙකක් මේ දෙන්නෙක් ඉන්නවනේ H2 දෙකක් ප්‍රතික්‍රියා කිරීමේදී පිටවන ශක්ති ප්‍රමාණයට තමයි 483.7 කිලෝජූල් කියලා කියන්නේ. හරි. H2 මවුල දෙකක් ඈ. ඒ වගේම H2O මවුල දෙකක් සෑදීමේදී පිටවන ශක්ති ප්‍රමාණය නිදහස් වන ශක්ති ප්‍රමාණයට තමයි 87.3. මේ තුනටම අදාළව මේ තුන් දෙනාම ගන්න පුළුවන්. හරි මේ තුන් දෙනාටම ඒ කියන්නේ මුළු ප්‍රතික්‍රියක වගේම ඵල හැම එක්කෙනාටම අදාළව ඔය විස්තර කිරීම අපිට ඔය විදිහටම ලියන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක තේරුම ගන්න ඕනේ එක මවුලයක් හදන්න එක මවුලයක් ප්‍රතික්‍රියා කරනකොට එහෙම නැත්නම් ප්‍රතික්‍රියා ඉවර වුණාට පස්සේ එහෙම නැත්නම් ප්‍රතික්‍රියා කිරීමේදී පිටවන ශක්තිය තමයි මේ ඍණ කියලා දිනනවා නම් ඒ කියන්නේ තාපදායක නම් ඒ පිටවනවා සහ නිදහස් වෙනවා තාප අවශෝෂක නම් ලබා ගන්නවා කියලා ගන්න පුළුවන්. එතන මෙතන කියලා තියෙන එක O2 මවුල එකක් ප්‍රතික්‍රියා කිරීමේදී පිටවන ශක්තිය තමයි 483.7 කියන්නේ. ඒ වගේම H2 මවුල දෙකක් ප්‍රතික්‍රියා කිරීමේදී පිටවන ශක්ති ප්‍රමාණය තමයි 483.7 කියන්නේ. H2 මවුල දෙකක් මෙතන තියෙනවා. ඒ වගේම ජල අණු මවුල දෙකක් සෑදීමේදී පිටවන ශක්ති ප්‍රමාණය තමයි 483.7 කියලා කියන්නේ. හරි පිට වෙච්ච ශක්තියට. ඒතර ඊට අදාළව මෙතන ගත හැකි ප්‍රතික්‍රියා මවුලයකට 483ක් අවශ්‍ය නැහැ. අවශෝෂණ සීන් නෙවෙයි මෙතන තියෙන්නේ. අනිකර පිටවන එකක් තියෙනවා. H2 මවුල දෙකක් වැය වෙන විට ඔව් හරි. පිටවන ශක්තිය ඕක. H2 මවුල එකක් වැය වෙන විට නෑ වැරදිනේ H2 මවුල දෙකක් වෙන්න ඕනේ. ඒතර දෙක A B වාක්‍ය හරි. C වාක්‍ය වැරදි. ජල වාෂ්ප මවුල එකක් සෑදෙන විට දැන් ජල වාෂ්ප මවුල එකක් නෙමෙයි ජල වාෂ්ප මවුල දෙකක් වෙනවා. ඒතර B විතරයි හරි අනිත් තුනම වැරදි. වැරදි වාක්‍ය විතර ගන්න වෙන්නේ. ඒකත් එක්ක උත්තරේ 5. වැරදි වාක්‍ය විතර ගන්න වෙනවා. අනිත් උත්තරේ 5 ගන්න. 28 නයිට්‍රජන් රසායනයේ සම්බන්ධයෙන් පහත සඳහන් කවර ප්‍රකාශය සත්‍යද කියලා අහනවා. NO2 වායු සිසිල් කරන විට ඒ වර්ණය අඩු වේ. ඔව්. NO2 වායු සිසිල් කරනකොට නේද N2O4 කියලා අර අයවීකරණයකට ලක් වෙන නෝක නයිට්‍රජන්ගේ රසායනය යටතේ බලන්න වෙනවා. ඒතර අපි ඒකේ යටතේ තමයි වැඩේ කතා කරන්නේ. හරි කියන්නේ මෙන්න මෙහෙම. N2O4 වලට යනවා NO2 කියන එක නා දීදාකරණයකට ලක් කරනවානේ. NO2 කියන එක N2O4 වලට යනවා. මෙයා අවර්ණයි. හරි. මෙයා අත දුමුරුයි.
මෙයා අවර්ණයි. ඔන්න ඕක තමයි කියන්නේ. හරි. ඔව් වර්ණය අඩු වෙනවා. ඒක හරි. ඒ වාක්‍ය හරි. ඒ කියන්නේ ඒ වාක්‍ය අපි හරි වාක්‍යයක් විතර ගන්න පුළුවන්. NCLT ජල විච්ඡේදනය. NCLT ජල විච්ඡේදනය කරාට පස්සේ NCLT ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරාට පස්සේ උතන හැදෙන්නේ NH3ත් එක්ක HOCl. හරි. HCl මේ හම්බෙන්නේ HOCl. එතකොට ඒ B වාක්‍ය වැරදි. B වාක්‍ය හරි වාක්‍ය නෙමෙයි. B වාක්‍ය වැරදි. NH4NO3 රත් කරන ඕගිය සතිය කතා කරා ඇමෝනියම් ලවණ වල තාප යෝජනයර්ථේ ඇමෝනියම් ලවණ තුන් දෙනෙක් කතා කරා. ඒ තුන් දෙනා තාප යෝජනය කරාට පස්සේ ඇමෝනියා පිට වෙන්නේ නැහැයි කියලා කිව්වා. හරි. අන්නේ පිට වෙන්නේ නැති එකක් තමයි මෙතනත් තින්නේ. ඒතර මෙතනදී නෙස්ලා ප්‍රතිකාරකයේ පෙරහන් කඩදාසියක් දුඹුරු පැහැට හරවන්නේ නැහැ. ඇයි? මෙතනට NH3 පිට වෙන්නේ නැහැ. NH3 නෙස්ලා ප්‍රතිකාරකයෙන් පෙරහන් කඩදාසිය දුඹුරු පැහැට හරවන්නේ. ඒ කියන්නේ NH4NO3 රත් කරායි කියලා NH3 පිටවීමක් වෙන්නේ නැහැ. අර ඇමෝනියම් ලවණ තුනක් කතා කරා. ඒ ලවණ තුනෙන් එකක් තමයි මේ. සම්පූර්ණ විස්තර කිරීම කරා MCQ එකේ තිබ්බා. ඒතර මෙතන NH3 පිට වෙන්නේ නැති හින්දා එතන ඒ වාක්‍ය වැරදි. මොකද නෙස්ලා ප්‍රතිකාරකයෙන් පෙරහව පෙරහන් කඩදාසිය මෙහාට ඇල්ලුවට මොකොත් වෙන්නේ නැහැ. NH3 ඇල්ලුවොත් තමයි ඒක දුඹුරු පැහැට හැරෙන්නේ. ඒතර C වාක්‍යයත් වැරදි වාක්‍යයක් විතර ගන්න වෙන්නේ. NO වායුව අම්ල හෝ බස්ම සමග ප්‍රතික්‍රියා නොකර U වාක්‍ය හරි. ඒක අපි කතා කරේ අපිට හම්බ වෙනවක උදාසීන වායු දෙකක් එකක් තමයි NO අනිත් එක තමයි CO. කාබන් මොනොක්සයිඩ් සහ නයිට්‍රස් ඔක්සයිඩ් එක තමයි අපිට හම්බ වෙන උදාසීන වායු දෙක වෙන්නේ. උදාසීන වායු දෙක වෙන්නේ. එතකොට මෙයාලා අම්ල වගේම බස්ම එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නෑ. ඒ වාක්‍ය හරි. A සහ B වාක්‍ය දෙක හරි. සත්‍ය ප්‍රකාශ අහන්නේ. උත්තරේ 4 වෙනවා. 4 විදිහට ගතයි. 29ට අදාළව කියලා දෙනවා විද්‍යුත් චුම්බක තරංග සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය නිවැරදි වේද? රික්තකයක් තුල ආලෝකයේ වේගයෙන් ප්‍රචාරණය වේ. ඔව් හරි. මේවායි විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍රයේ දෝලන තරංග ප්‍රචාරණය වන ස්ථාවරට සමාන්තර වෙන්නේ. සමාන්තර නෙවෙයි. ලම්බකයි නේ. දෝලන තරංග ප්‍රචාරණය වෙන ලම්බකව තමයි යන්නේ. විවිධ විද්‍යුත් චුම්බක තරංග එකිනෙකින් වෙනස් වන්නේ ඒවාෙහි වේග එකිනෙක වෙනස් නිසාය. يعني වේග එකම කියලා සලකන්නේ නේද? ආලෝක ප්‍රවේගයෙන් කියලා මේ තරංග ආවර්තිත වේ. ඔව්. ආවර්තිතයි කියලා තමයි සලකන්නේ. මේ වාක්‍ය හරි සහ D වාක්‍ය හරි. ඒකත් උත්තරේ 4 විදිහට ගන්න වෙන්නේ. හරි ඒක සාමාන්‍ය දෙයක් අර MCQ පළවෙනි පාඩමේ එකක් නේද? නේ පළවෙනි පාඩමට අදාළ එකක් නේ. ආවර්තය ආවර්තයක් කියන ආවර්තය කියන්නේ ඒකාකාරව යනවා කියන එක. එක කාල රාමුවක් ඇතුළත වැඩි වෙනවා. එහෙම එකක් තමයි තියෙන්නේ. හරි තරංග කියන එහෙම එකක් තමයි තියෙන්නේ. සහසංයුජ අයනික සහ දායක සහසංයුජ බන්ධන තියෙන ඒ කවුද කියලා අහනවා. බලමු. සහසංයුජ අයනික සහ දායක සහසංයුජ කියන තියෙන අය කවුද කියලා අහනවා. එතකොට ඔතනදි තියෙන්නේ දැන් සහසංයුජයි අයනිකයි නම් දන්නවා. දායක කියන්නේ මොකක්ද? දායක කියන්නේ සහසංයුජ බන්ධන විශේෂයෙන්ම තමයි. හරි. දායක කියන්නේ සහසංයුජ බන්ධන විශේෂයෙන්ම තමයි. දායක කියන එක මම පැහැදිලි කරා. මේ මොකද්ද? දායක කියන්නේ මෙන්න මෙහෙම එකක්. හිතන්න නයිට්‍රජන් ඇමෝනියා තියෙනවා කියලා ඇමෝනියා වල එකසර ඉලෙක්ට්‍රෝන ගලක් තියෙනවනේ. තව එකක් ඉන්න පුළුවන් B අපි හිතමු BCl3 කියලා නැත්නම් BF3 කියලා හිතන්නකො. BF3 කියලා එකක් ඉන්නවා. එයාගේ එකසර ඉලෙක්ට්‍රෝන ගලක් නැහැ. නේද? බෝරෝන්ගේ නෑනේ 13යි තියෙන්නේ 13 වෙනි ගානේ 3යි තියෙන්නේ 3මයි තියෙන්නේ. තව නෑනේ එළියේ. එකසර ඉලෙක්ට්‍රෝන ගල නැහැ. අන්න ඒ වගේ වෙලාවක මෙතන තියෙන එකසර ඉලෙක්ට්‍රෝන ගල විශේෂය මෙයත් එක්ක හවුල තියාගෙන මෙයාලා හදා ගන්නව බන්ධනයක්. ඔන්නකොම NH3BF3 කියලා. මෙන්න මෙතන ඇති වෙලා තියෙන්නේ දායක සහසංයුජ බන්ධනයක්. හරි. ඒ වගේම මෙතන සහසංයුජ ලක්ෂණ තියෙන ඒවාත් තියෙනවා. දැන් NH3 කියන්නේ සහසංයුජ ලක්ෂණ, BF3 කියන්නේ සහසංයුජ බන්ධන. ඒ දෙන්නටම සහසංයුජ බන්ධන තියෙන. ඒ වගේම අයනික ලක්ෂණත් තියෙනවා. හරි. සහසංයුජ බන්ධනයක් කියන්නේ එයාගේ සහසංයුජ බන්ධන පවතින අණුවක් කියන්නේ එයාගේ ගාව අයනික ලක්ෂණත් තියෙනවා අනිවාර්යෙන්. ඇයි? දැන් එන්නේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් අතර අණුවක් ගන්නකොට මේ දෙන්න අතර අයනික ලක්ෂණ තියෙනවනේ. ඇයි? ඒ මොකද්ද? මෙයාගේ විද්‍යුත් වෙනතාව එකක්, මෙයාගේ විද්‍යුත් වෙනතාව එකක්. විද්‍යුත් වෙනතාව වෙනසක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් අයනික ලක්ෂණ, ඒ කියන්නේ අයනික ලක්ෂණ වෙනසක් තියෙනවා කියන්නේ එතන අයනික ලක්ෂණ තියෙනවා කියන්නේ විද්‍යුත් වෙනතාව වෙනසක් තියෙනවා කියන්නේ එතන අයනික ලක්ෂණ අයනික ගතියක් තියෙනවා කොහොමද? ඒතර ඒකත් එක්ක කොහොමත් මේ සෙට් එකම අයනික ලක්ෂණ තියෙනවා. සහසංයුජ ලක්ෂණ ගත්තොත් NaNO2 ගේ සහසංයුජ ලක්ෂණ තියෙනවා. ඔව්. ඒ ගන්න කොහොමද? Na+
NO2 මයිනස් නේ. මෙයාගේ ගොඩක් තියෙන්නේ අයනික ලක්ෂණ Na+ NO2 මයිනස් විතර ඉන්නේ. මෙයාගේ දායක සහ සංයුජ බන්ධන නැහැ නේද අර. බන්ධන කාටවත් දීලා හැම මොකක්වත් පේන්නේ නැහැ නේ අපිට. ඊළඟ කරා NO3 ගත්තොත් Na+ NO3 මයිනස් තියෙන්නේ. එහෙම විශේෂයක් නැහැ. එහෙම දෙන ගන්න කතියක් නැහැ. ඊට පස්සේ C ගත්තොත් එහෙම NH4+ සහ CO3 මයිනස් CO2 මයිනස්. මම කතා කරලා තියෙනවා මේ NH4+ කියන්නේ අන්න එහෙම එකක් කියන්නේ. NH3 කියන්නේ එක සැර ඉලෙක්ට්‍රෝන වල දෙන්න පුළුවන් එකක්. හයිඩ්‍රජන් කියන්නේ එහෙම එකක් නැති එකක්. ඔබ තියෙන එක ඌ විතරයි ඔච්චරයි ඉන්නේ. ඌ මොකද කරන්නේ? ඌත් එක්ක බන්ධනයක් හදා ගන්නවා. මුගේ එක සැර ඉලෙක්ට්‍රෝන වලයි අරුගේ නැතුව තිබිලා උන් දෙන්න අවුල තියාගෙන මම ඔයාට තනියෙන් දෙන්නම්. මම තනියෙන්ම දෙන්නම් කියලා එයා හදා ගන්නවා. වෙන්ඩර් නම් හදන්න දෙන්නත් එක්ක අවුලේ. දැන් මොකද කරන්නේ? දැන් මේ එක ගාව තියෙන එක සැර ඉලෙක්ට්‍රෝන වල දීලා අපි දෙන්න අවුල තියාගමු කියලා බන්ධනයක් හදනවා. මේකට තමයි අපි කියන්නේ දායක සහ සංයුජ බන්ධනයක් කියන්නේ. ඒ වගේම තමයි මෙතන මේ ඇදලා තියෙන්නේ දායක සහ සංයුජ බන්ධනය. හරි. එතකොට මෙයාගේ සහ සංයුජ ලක්ෂණ තියෙනවා. NH3 අඳින්න බෑනේ සහ සංයුජ ලක්ෂණ නැතුව. ඒ වගේම අයනික ලක්ෂණක් තියෙනවා. මෙයාගේ සහ සංයුජ වගේම අයනික ලක්ෂණ තියෙනවා. දායක සහ සංයුජ බන්ධනක් තියෙනවා. මේ දෙන්න විතරයි NH3 BF3 නේ තියෙන ඊළඟට. මේ දෙන්න විතරයි එහෙම දායක සහ සංයුජ බන්ධනත් පෙන්නන අනිත් බන්ධනත් පෙන්නන එකම එක්කෙනෙක්ට ඉන්නේ. එකත් එක්ක උත්තරේ C සහ D විදිහට ගන්න පුළුවන්. ඒතකොට 30ට උත්තරේ 3 වෙනවා. හරිද? පැහැදිලි. දායක බන්ධනයක් කියන්නේ මොකද්ද? දායක සහ සංයුජ බන්ධනයක් කියන්නේ මොකද්ද? නේ? හරිද? ඒක තමයි වැඩේ වෙන්නේ. හරිද? 31කට දාලා තියෙන්නේ පහත උනාන් අවස් ප්‍රකාශයේ සත්‍ය වේද කියලා. ඒ මේ බෝස්මාන් ව්‍යාප්තිවක්‍රයට දාලා සම්පූර්ණ විස්තර කිරීමක් එක්ක අපි ගිය සති දෙකේම අපිට MCQ වුණා. අපි සම්පූර්ණ විස්තර කිරීමක් කතා කරා. එහෙනම් මෙතන ලොකු වෙලාවක් ගන්න නැහැ. ඔක විස්තර කිරීමක් කරන්න. කොහොමද කියලා දිනවා පරිපූර්ණ වායු අණුවක මධ්‍යම චාලක ශක්තිය නිරපේක්ෂ උෂ්ණත්වයට හා වායු වර්ගය මත පමණක් නැහැ. වායු වර්ගය මත රඳා පවතින්නේ නැහැ. නිරපේක්ෂ උෂ්ණත්වය විතරයි රඳා පවතින්නේ. එතන ඒ වාක්‍ය වැරදිද? වායු වර්ගය මත රඳා පවතින්නේ නැහැ. B වාක්‍ය ගත්තම පරිපූර්ණ වායු අණු වල ගුරුත්වාකර්ෂණ බල ක්‍රියාත්මක විය හැක නැහැ නේ බං. ඉතින් ගුරුත්වාකර්ෂණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. අන්තරාණුකාකර්ෂණ බල මොකුත් නැහැ කියලා කියන්නේ. ගුරුත්වාකර්ෂණ බල කියන්නේ නේද? ඔය ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ කියලා පාඩමක් තියෙනවනේ ෆිසික්ස් වල. ගුරුත්වාකර්ෂණ බල කියන්නේ නේද? බන්ධන දෙන්න අතර ඇති වෙන බල ආකර්ෂණ බල එහෙම ඒවා තියෙන්නේ දෙයක් නැහැ. බීතරද C පරිපූර්ණ වායු වල බිත්ති මත සිදු කරන ගැටුම් වලදී වායු අණු වල ගම්‍යතාව වෙනස් වෙනවා. ඔව්. ගම්‍යතාව වෙනස් වෙනවා. කියන්නේ ගම්‍යතාව කියන්නේ වෙනස් වෙනවනේ. ඔව්. ඒ කියන්නේ දිශාව වෙනස් වෙනවා මේ පැත්තට යන එක. ගම්‍යතාව වෙනස් වෙනවා. ඒක හරි. C වාක්‍ය හරි. D නියත උෂ්ණත්වයේ Ma වැඩි මෞලික ස්කන්ධ Ma වැඩි Mb Ma වැඩි Mb කියන්නේ C වර්ග බා සමානයි 3ක් RT බෙදීම M නේ. ඒ කියන්නේ M වැඩි කියන්නේ C වර්ග බා අඩුයි කියන එක. M වැඩි කියන්නේ C වර්ග බා අඩුයි. කියන්නේ C වර්ග A කියන එක වැඩි. ඒක ටිකක් වැඩි අපි ප්‍රස්තාරය දැක්කම පේනවනේ. ඒක වැඩි කියන්නේ Ma අඩුයි ඈ. Ma අඩුයි Mb වැඩි. ඒක හරි. වාක්‍ය හරිනේ. Ma අඩුයි Mb වැඩි කියලා තියෙන්නේ. C සහ D වාක්‍ය උත්තර දෙක හරි. උත්තර තුන ඉදිරිය ගන්න පුළුවන්. 32 NO2 සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශ වන්නේ ඒ කාමර උෂ්ණත්වයේ දුමුරු පැහැ වායුවක වූ දුමුරු පැහැ වායුවක් ලෙඩ් නයිට්‍රේට් අත්කිරීමේදී NO2 ලබා ගත හැක. ලෙඩ් නයිට්‍රේට් කියලා විශේෂයක් නැහැ. උත් අනිත් නයිට්‍රේට් වගේම තමයි. PbNO3 අත්කරාට පස්සේ මොකද වෙන්නේ? ලෙඩ් වල ඔක්සයිඩ් එක හම්බ වෙනවා. ඒ වගේම NO2 හම්බ වෙනවා. ඒ වගේම O2 පිට වෙනවා. NO2 හම්බ වෙනවා. ලෙඩ් නයිට්‍රේට් අනිත් නයිට්‍රේට් වගේම තමයි. විශේෂයක් නැහැ. NO2 ලබා ගත හැක. ඔය වාක්‍ය හරි. වාක්‍ය හරි. පහදු උෂ්ණත්වයකදී එය දීදාකරණය දී අවයවීකරණය වී ඩයිනයිට්‍රජන් ට්‍රයිऑක්සයිඩ් හදයි. සාදයි. ඔව් හරි. අර මං කිව්වේ NO2 දී අවයවීකරණය වෙලා N2O4 කියන එක හදනවා. ඒක හරි. එහි ජලීය BaOH2 සමග ප්‍රතික්‍රියාවී බේරියම් නයිට්‍රේට් නැහැ. එහෙම වැරදි. ඒක එහෙම එකක් හැදෙන්නේ නැහැ. ABC වාක්‍ය තුනම හරි. හරි. ඒක අර අමතර කාරණා කර ලොකු කතන්දරයක් නෑ ටික අපි
දන්නම කතන්දර ටිකක් එන්නටු ගැන අහලා එච්චරයි. එතනින් එහාට ලොකු කතන්දරයක් නෑනේ. ඒ සරල අදහසක් තිබ්බ 32ත් දාලා විස්තරය ඔක. හරිනේ පොඩ්ඩක් බලන්නකො. දැන් ඔන්න මේ අර ABCD ප්‍රශ්න ටිකත් කතාව ඉවර වෙනවා. බලන්න පොඩ්ඩක් පොඩි වෙලාවක් කරගන්න. හරිද? ඊට පස්සේ අපෙන් අහනවා 33 සත්‍ය අසත්‍ය ප්‍රකාශන යහන් 33 ගැන කතා කරද්දී දැන් අහලා තියෙන O2 සහ O2 මයිනස් වල න්‍යෂ්ටික ආරෝපණ වෙනස් වේ. ඒ මොකද්ද බං? මේ න්‍යෂ්ටික ආරෝපණ කියන්නේ මොකද්ද? O2 O2 මයිනස්. ඒ කියන්නේ O2 ගේ න්‍යෂ්ටි ප්‍රෝටෝන ගාන 8යි මෙතන 8ම තමයි. න්‍යෂ්ටික ආරෝපණ ගාන වෙනස් වෙනවද? නැහැ. ඉලෙක්ට්‍රෝන ගාන වෙනස්. ඔව්. න්‍යෂ්ටික ආරෝපණ ගාන වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ මේ තියෙන න්‍යෂ්ටි තියෙන ආරෝපණ ගාන. න්‍යෂ්ටි තියෙන ආරෝපණ ගාන කියන්නේ ප්‍රෝටෝන ගාන. න්‍යෂ්ටික ආරෝපණ ගාන වෙනසක් වෙන්නේ නැහැ. හරි. න්‍යෂ්ටික ආරෝපණ ගාන කියන්නේ ප්‍රෝටෝන ගාන. ඒක වෙනසක් වෙන්න දෙයක් නැහැ. හැබැයි ඉලෙක්ට්‍රෝන ගාන වෙනස්. මෙතන ඉලෙක්ට්‍රෝන ගාන 8යි. මෙතන ඉලෙක්ට්‍රෝන ගාන දෙයක් වැඩි වෙනවා 10යි. ඉලෙක්ට්‍රෝන ගාන වෙනස්. න්‍යෂ්ටික ආරෝපණ ගාන සමානයි. වෙනස් නැහැ. එක මූලද්‍රව්‍ය සමස්ථානික වල න්‍යෂ්ටික ආරෝපණ වෙනස් වෙයි නෑ. න්‍යෂ්ටික ආරෝපණ සමානයි. එක මූලද්‍රව්‍ය වුණත් යන්නේ න්‍යෂ්ටික නෑ. සමස්ථානික වල වෙනස් වෙන්නේ මොකද්ද? නියුට්‍රෝන ගාන වෙනස්. නියුට්‍රෝන ගාන වෙනස්. ඒ කියන්නේ පරමාණු ස්කන්ධ එකකේ එකමයි. ඒ කියන්නේ පරමාණු ස්කන්ධ එකකේ එකම. එහෙම නැත්නම් ප්‍රෝටෝන ගාන එකමයි. හැබැයි වෙනස් වෙන්නේ ස්කන්ධ ක්‍රමාංක වෙනස් වෙන්නේ. පරමාණු ක්‍රමාංක එකමයි. ස්කන්ධ ක්‍රමාංක වෙනස්. ස්කන්ධ ක්‍රමාංක වෙනස් වෙනවා කියන්නේ එතනින් නියුට්‍රෝන ගාන වෙනස්. හැබැයි ප්‍රෝටෝන ගාන වෙනසක් වෙන්නේ නැහැ. හරි. ප්‍රෝටෝන ගාන වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ප්‍රෝටෝන ගාන වෙනසක් වෙන්නේ නැහැ කියන්නේ න්‍යෂ්ටික ආරෝපණය වෙනසක් වෙන්නේ නැහැ. يعني සමස්ථානිකයක් ගත්තා සමස්ථානික ගත්තම එයාලගේ න්‍යෂ්ටික ආරෝපණ වෙනස් වෙන්නේ නැහැ. උත්තර දෙකම වැරදි. ඒ කියන්නේ සත්‍ය අසත්‍ය එක සහ දෙක කියන වාක්‍ය දෙකම වැරදි. ඒ උත්තරේ 5 වෙන්නේ 34 සියලුම තාත්වික වායු සඳහා උෂ්ණත්වය නියතව තවා පීඩනය වැඩි කර ගැනීමේදී ඉසෙට් දෙක වෙන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. සියලුම කියන වචනය આવුත් එහෙම කොහොමත් වෙන්නේ නැහැ. තාත්වික වායු උෂ්ණත්වය නියතව පීඩනය කොහොමද පීඩනය වැඩි පීඩන නෙවෙයිනේ අඩු පීඩනනේ. ඉහළ උෂ්ණත්වය පහළ පීඩන සහ ඉහළ උෂ්ණත්වයට තියෙන අඩු පීඩනයට තියෙන පරිපූර්ණ තාත්වික අවස්ථාවට ලං වෙන තාත්වික වායු පරිපූර්ණ අවස්ථාවට ලං වෙන විශේෂ සමාන එක වෙන විදියක් නැහැ. පින්නේ වැඩි කරගෙන යන්නේ කොහොමද? අඩු කරගෙන යාම විදිහට වෙන්න පුළුවන්. සියලුම තාත්වික වායු ඉහළ පීඩන වලදී පරිපූර්ණ තත්ත්වයට ආසන්න වෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ඉහළ උෂ්ණත්වය සහ පහළ පීඩන සහ ඉහළ උෂ්ණත්වය ওই දෙක යටතේ තමයි පරිපූර්ණ තත්ත්වයට ආසන්න වෙන්නේ. ඒකට ඔය වාක්‍ය දෙක වැරදි. සියලුම තාත්වික වායු ඉහළ උෂ්ණත්වය වලදී පරිපූර්ණ තත්ත්වයට ළඟා වෙන්නේ නැහැ. පහළ උෂ්ණත්වය ඉහළ උෂ්ණත්වය ඉහළ පීඩන වලදී නැහැ. පහළ පීඩන සහ ඉහළ උෂ්ණත්වය එකයි වෙන්නේ. ඊළඟ 35ට අදාළ උත්තරේ 5යි. අර දෙකම වැරදිනේ. 35ට අදාළ Fe3+ ආම්ලික Ki සමග මිශ්‍ර කර එයට වැඩිපුර Na2CO2 Na2S2O3 සෝඩියම් තායෝසල්ෆේට් එකතු කළ විට ලැබෙන පද්ධතිය විවරණ වේ. ඒ මොකද්ද? Fe3+ ට Ki දානවා. එතකොට මොකද වෙන්නේ? Fe3+ එකේ Fe2+ වලට යනවා. බලමු නිකන් ලියන්න. Fe3+ එකට Ki දැම්මට පස්සේ නැත්නම් I- දැම්මට පස්සේ Fe3+ එක Fe2+ එකට යනවා. ඒ වගේම I- එක I2 වලට යනවා. හරි. හරිද? මෙතන ඔක්සිකරණයක් කරනවා. ඒ වගේම මෙතන ඔක්සිකරණයක් කරනවා. Na2S2O3 එකතු කළ විට පද්ධතිය විවරණ වෙනවලු. I2 එකතු කරාම S2O3 2 - 6 ඒක හරිය එතන විවරණ වීමක් වෙනවා. හැබැයි මේකේ කලින් Fe3+ Fe2+ එනියනේ. ඒක පද්ධතිය විවරණ වීමක් වෙන්නේ නැහැ. උන් ඉතුරු උන් ඉන්නවනේ තාම. ඒතර මේ වාක්‍ය හරි වාක්‍යයක් විතර ගන්න බෑ. හරි. විවරණ වෙන්න බෑ. සම්පූර්ණ කියන්නේ. පද්ධතිය තාම පාටට තියෙනවා. පාට සම්පූර්ණයෙන්ම නැති වුණා කියන්න බෑ. මෙතන හරි මෙයා විතරක් කල්ගොත් මේක විවරණ වෙනවා. මෙතන රත්දුඹුරු පාටක් තිබ්බනම් මේක විවරණ I- වලට යනවා කියන්නේ ඒක අවරණයි. ඒක හරි. හැබැයි අතන මෙයාලා ඉන්න හින්දා අපිට පද්ධතිය සම්පූර්ණයෙන් විවරණ වුණා කියලා ගන්න බෑ. Fe3+ සහ Ki ප්‍රතික්‍රියා කළ I2 මුත්තකයෙන් ලැබෙන ජලීය ද්‍රාවණය දුඹුරු පෑවුන හරි. ඒක හරි. ඒ වාක්‍ය හරි. 35ට තොරම පළවෙනි වාක්‍ය වැරදි සහ දෙවෙනි වාක්‍ය හරි. හරි. එතන උත්තරය ගන්න වෙන්නේ අසත්‍ය සත්‍යනේ. උත්තරේ 4නේ. අසත්‍ය සත්‍ය කියන 4නේ. 36 හොඳ ප්‍රශ්නයක් තියෙනවා.
Fe2+ දාවන ආම්ලික කෘත Fe2+ දාවනය K2 ගන්න ඩයික්‍රෝමේට් මගින් අනුවාපනය කිරීමේදී K2Cl සයන් දර්ශකයක් ලෙස අනුවාපනයට යොදා ගන්නවලු. ඒ මොකද්ද සයන් දර්ශක කතාව? මේ බලන්නකො මෙන්න මෙහෙම සිද්ධියක් ඔතන තියෙනවා. දැන් Fe2+ ඉන්නවා ඒ වගේම ඔය ඩයික්‍රෝමේට් අයනත් ඉන්නවා. දැන් ඔතන එයාලා මොකද්ද කියන්නේ? Fe2+ ලා යනවා Fe3+ ට උ හරි. ඩයික්‍රෝමේට් මොකටද යන්නේ? Cr2O7 2- එක. එයා යනවා Cr3+ වලට. ඔව් හරි. දැන් අපි කතා කරත් කොයි සිද්ධිය වුම වෙනවා කියලා නේ. එතකොට කොහොමද මෙයා සයන් දර්ශකයක් වෙන්නේ? දැන් හොඳට හිතලා බලන්න. දර්ශකයක් කියන එක යාලා මොකද කරේ? දර්ශකයක් කියන එක තේරුම මොකද්ද? හරි. මෙහෙමද තියෙන්නේ. ඔහොම අනුවාපනයක් කරනකොට ඔහොම තියෙනවා ද්‍රාවණයක්. හරි. ඔහොම තියෙනවා. ඕකට බියුරේට් දාලා තියෙනවා. හරි. බියුරේට් දාලා තියෙන බියුරේට් එකෙන් ඔහොම බිඳු බිඳු වැටෙන්න සලස්සලා මේකට අපි දර්ශකයක් දාලා තිනවා. දර්ශකය පාට වෙනස් කරපු ගමන් අපිට තීරණයකට එන්න පුළුවන් මේව තමයි හරි තමයි වැඩේ වෙලා තමයි කියලා. දැන් කොහොමද මෙයා සයන් දර්ශකයක් විදිහට ක්‍රියාත්මක කරන්නේ? මොකද්ද සයන් දර්ශක කියන එක කතාව තේරුම. දැන් වෙනදට නම් අපි ද්‍රාවණයක් පාට මොකක් හරි පාට දාවනක් තිබ්බත් ඒකට දර්ශකයක් දැම්මම පස්සේ ඒක පාට වෙනස් කරා. හරි. දැන් මෙතන මොකද්ද තියෙන සිද්ධිය? මේක අපි Cr2O7 2- දානවා කියන්නේ කොහොම ද්‍රාවණය? උඩින් Fe3+ එවනවා. Fe2+ ද්‍රාවණයක් දානවා. ඔන්න දැන් ප්‍රතික්‍රියාව පටන් ගත්තා. ඔන්න බිඳු බිඳු කරාමේ ආරයලා බිඳු බිඳු එවනවා. ටික වෙලාවක් යනකොට මේ අක්කු ඉවර වෙනවා. මුලින් Cr ඩයික්‍රෝමේට් අයන් ද්‍රාවණයක පාට අපි දන්නවා තැඹිලි පාටයි. තැඹිලි පාටයි. දැන් තැඹිලි පාට තිබිලා මේ ටික එවලා යම් වෙලාවක් එනවා. මේ ටික ඉවර වෙනවා. හරි. මේ ටික සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරලා ඉවර වෙනවා. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් ද්‍රාවණය තැඹිලි පාට සම්පූර්ණයෙන්ම එක වෙලාවක් එනවා නතර වෙනවා. හරි. ඒක අපිට පේනවා ස්පන අපිට. අන්න ඒ වෙලාවේ අපිට ඕක නවත්තලා අපිට ගන්න පුළුවන් ඩයික්‍රෝමේට් සම්පූර්ණ මියුරේට් වෙලාවේ පාඨාංගෙ මොකක්ද කියලා. හරි. එතකොට අපිට අර බොරුවට දර්ශක දදා ඉන්න උමනාවක් නැහැ. වෙනතර දර්ශක දාන්නේ ඇයි? මේ ද්‍රාවඩීන් එක්කලා ඉවර වෙන්න මුලින්ම ඉවර වෙලා හොයාගන්න. දැන් මොකටද දර්ශක දාන්නේ? තැඹිලි පාට ද්‍රාවණය ෂෝක් එකට තිබ්බා. මූ ඉවර වෙච්ච ගමන් ටක් ගාලා ද්‍රාවඩි පාට ද්‍රාවණය තැඹිලි පාට නැති වෙලා මේ ද්‍රාවණය කොළ පාට වුණා. Cr3+ කොළ පාට වුණා. එතකොට ආයි අමුතෙන් දර්ශක දාන්න ඕනේද? නැහැ. දර්ශක දෙන්න අවශ්‍යතාවයක් නැහැ. අන්න ඒක තමයි මෙතන ස්වයන් දර්ශකයක් විදිහට ක්‍රියාත්මක කළා කියලා කියන්නේ. ඒතර ද්‍රාවණයට බොරුවට දර්ශක දාන්න ඕනේ නැහැ. එයාම දර්ශකයක් විදිහට ක්‍රියා වෙලා තියෙනවා. එතකොට අන්න ඒක තමයි ස්වයන් දර්ශකයක් විදිහට ක්‍රියාත්මක කරා කියන්නේ. ඒක හරි. එයාට ස්වයන් දර්ශකයක් විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මොකද එයාගේ තැඹිලි පාට ද්‍රාවණයක් තියෙනවා. ඌ කොළ පාට ද්‍රාවණයක් කරනවා. මේක තමයි මෙතන වෙන්නේ. Fe2+ මෙහෙන් දානකොට මේක ඉවර වෙනවා. මේ හැම වෙලාවක් වෙනවා මේ Cr2O7 2- ලා ඉවර වෙනවා. ඒ ඉවර වෙන වෙලාවෙදී අනිවාර්යයෙන් මේකේ තැඹිලි පාට සම්පූර්ණයෙන් නැතිලා යනවා. ඒ නැතිවීමත් එක්ක අර ඒ කොළ පාට ද්‍රාවණයක් හැදෙන්න ගන්නවා. හරිනේ. එතකොට සඳ වූ හරි අම්ලික මාධ්‍යයේදී Cr3+ අයන කොළ පැහැවේ. ඒක පැහැදිලි කිරීමක් විදිහට ගන්නත් පුළුවන්. ඕක මම 1ටයි 2ටයි හරි දෙකටම හරි දුන්නා. හැබැයි ස්වයන් දර්ශකයක් තියෙන එකේ හරිම තේරුම ඕක නෙමෙයි. ඒ කියන්නේ ඒක පැහැදිලි කිරීමක් වෙන්නේ නැහැ. දැන් මම කියපු කතාව තමයි හරිම අදහස. එතන යාළුවා කිසිම පැහැදිලි කිරීමක් කරලා නැහැ. හැබැයි Cr3+ අයන කොළ පැහැ වෙන එකකින් තමයි මෙයාට ස්වයන් දර්ශකයක් විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. නැත්තම් තැඹිලිම ඉන්නවනේ බං. එහෙම පැහැදිලි කරන්න බෑනේ. එතකොට මම 1යි 2යි හරියටම දුන්නා. හරිම උත්තරම දුන්නා කියන්නේ දෙකටම හරි උත්තර දුන්නා. හරිනේ. ඒක 36 තමයි කතා කරේ. එතකොට මේක සහ දෙක උත්තර දෙකම ගන්න පුළුවන්. හරි. ඊළඟට තියෙනවා Br2ට වඩා ICl තාපාංකය වැඩිය. හොඳට බලන්න. දැන් අපිට තාපාංකය ඕනම එකක් දැන් මේ Br2 කියන්නේ මොකද්ද? Br2 කියන්නේ ලික්විඩ් එක. එතන මේ වගේ අපි ගන්න පුළුවන් අපිට කෙලින්ම Br2 නම් නිර්ව්‍ය අණුවක් ඉඳන් මෙයාගේ තියෙන්නේ අපකිරණ බල විතරයි. මෙයාගේ අපකිරණ බල තියෙනවා. ඒ වගේම
දීද අන්තර්ගයක් තියෙනවා. දීද අන්තර්ගයක් තියෙනවා. මෙතන තියෙන අපකරණ බල විතරයි. හරියට හිතලා බලුවොත් මේ දෙන්නාගේම අණුක ස්කන්ධ ආසන්න වශයෙන් සමානයි. හරියට ඔයලා බලුවොත් අණුක ස්කන්ධ ආසන්න වශයෙන් සමානයි ටික. හරි අණුක ස්කන්ධ ආසන්නව සමානයි. එතකොට මේකේ තේරුම තමයි මේ බලන්න අදහස තමයි මෙයාලගේ ටාගට් එක ලා තියෙන්නේ මෙතන අපකිරණ බල කියන එක නා දෙන්නටම පොදුයිනේ නේ. දෙන්නටම පොදුයි. අපකිරණ බල රඳාපවතින්නේ අණුක ස්කන්ධය මත නම් අණුක ස්කන්ධ ආසන්නව සමාන නම් ඒ කියන්නේ දෙන්නගේම අපකිරණ බල ප්‍රබලතාවය ආසන්නව සමාන වෙන්න ඕනේ. ඒ හින්දා අපිට අපකිරණ බල වලින් මේ දෙන්නාගේ තාපාංක ද්‍රවාංක සංසන්දනය කරන්න බෑ. සංසන්දනය කිරීමේ හැකියාවක් නැහැ. ඒතර Br2 ට වඩා ඇත්තටම ICl2 හි තාපාංකය වැඩි තමයි. ඔව් ICl2 හි තාපාංකය වැඩි. ඒතර හේතුව තමයි Br2 නිර්ද්‍රවීය අණුවක්. ඔව්. දීලාම තියෙනවා ICl ද්‍රවීය අණුවක්. එතකොට එයාගේ දීර්ඝ අන්තර්ගයක් තියෙනවා. සම්පූර්ණයෙන් පැහැදිලි කිරීමක් කරනවා දෙයක්. අන්න ඒකින්ද මෙයාට අපි කියනවා මෙයාගේ තාපාංක ද්‍රවාංක මෙයාට වඩා වැඩි. ඔව්. හැබැයි ආසන්නව මේ දෙන්නගේම අපකිරණ බල ප්‍රබලතාව සමානයි. ඒ හේතුව තමයි අපකිරණ බල ප්‍රබලතාව සමාන හින්දා මෙයාගේ අණුක ස්කන්ධ ආසන්නව සමානයි. ඒකත් එක්ක අපි මෙයාගේ තාපාංක ද්‍රවාංක ආසන්නව සමානයි කියලා ගත හැකි මෙතනින්. හැබැයි ඇත්තටම කතා කරගත්තොත් මෙයාගේ දීර්ඝ අන්තර්ගයක් තියෙන හින්දා අපිට යාව සලකන්න වෙන හින්දා ICl ගේ තාපාංක ද්‍රවාංක වැඩි Br2 ට වඩා කියලා ගන්න වෙනවා. හරි. එතන තමයි එතන අදහස වෙන්නේ. 38 ආදාළව තියෙනවා. එතන උත්තරේ 1 දෙකම හරි. පැහැදිලි කිරීම ලස්සනට කරලා තියෙනවා. 38 ආදාළ බාමර් ශ්‍රේණියේ පළමු රේඛාවේ තරංගායමේ ලයිමාන් ශ්‍රේණියේ පළමු රේඛාවේ තරංගායමට වඩා අඩුයි. බාමර් ශ්‍රේණිය ගත්තොත් මෙහෙ ඉන්නේ නේ. මම ඔය කියලා තියෙනවා. ආයි මම ඔක අඳින්න දැන් සංඛ්‍යාත වැඩිම මෙහෙ ලයිමාන් තමයි සංඛ්‍යාත වැඩිම එක. බාමර් ඊට පස්සේ ඒ කියන්නේ බාමර්ගේ සංඛ්‍යාත වැඩිම කියන්නේ තරංගායම අඩුව. බාමර් ශ්‍රේණියේ පළමු රේඛාවේ තරංගායමේ ලයිමාන් ශ්‍රේණියේ තරංගායමට වඩා අඩුයි. නෑ වැරදි. බාමර් ශ්‍රේණියේ වැඩි තරංගායම. හරි ඒක සංඛ්‍යාත වැඩි වෙනවා. සංඛ්‍යාත වැඩි වෙන පැත්ත ඒ වගේම ලැම්ඩා අඩු වෙන පැත්ත. දැන් බාමර් ශ්‍රේණිය වැඩි මෙයාගේ අඩුයි. ලැම්ඩා අඩුයි. ලයිමාන් ශ්‍රේණිය ලැම්ඩා අඩුයි. ඒතර පළවෙනි වාක්‍ය වැරදි. බාමර් හා ලයිමාන් ශ්‍රේණිය සැලකීමේදී ඉහළ තරංගායම පරාසයක පිට ඇත්තේ ලයිමාන් ශ්‍රේණිය වේ. නෑ අඩුම තරංගායම පරාසයක පිටලා තියෙන ලයිමාන් ශ්‍රේණිය. බාමර් ටිකක් වැඩි ලයිමාන්ට වඩා. 38 දාලා එතකොට දෙකම වැරදි නේ. උත්තරේ 5 වෙන්න ඕන. 39 ත්‍රිවිධ රසායනික සමීකරණයක දෙපස පිට අණු සංඛ්‍යාව සහ ආරෝපණ සංඛ්‍යාව සමාන විය යුතුය. අණු ආරෝපණ සමාන වෙන්න ඕනේ. ඔය කාර්ය සාමාන්‍ය කතාවක් ප්‍රතික්‍රියාවක් ගැන අහලා තියෙනවා. ත්‍රිවිධ රසායනික සමීකරණයේ දෙපස ස්කන්ධ සමානයි. දෙකම හරි වාක්‍ය දෙකම හරි. දෙක ඉදිරිය ගන්න පුළුවන්. HF HCl HBr HI අවම තාපාංකය තියෙන්නේ කාටද දානවා. ඔගේ ප්‍රස්තාරයකුත් අඳිනවා. අවම තාපාංක ප්‍රස්තාරයක් අඳිනවා. ඒ කියන්නේ හරියට ගත්තොත් එහෙම ඔයාලගේ කට්ටියටම තියෙනවා දීර්ඝ අන්තර්ගය. එතකොට මෙයාව අපි සලකන්නේ කොහොමද? මෙයාලා අපි බලන්න වෙන්නේ HF HBr HF HCl HBr HI නේ කොහොමද තියෙන්නේ? එතකොට මේ සෙට් එක ගත්තට පස්සේ මුංගේ අපි ගන්නේ පල්හැට යන්න ඔහොම යන්න මෙයාගේ අණුක ස්කන්ධ වැඩි වෙනවා. අණුක ස්කන්ධ වැඩි. දැන් දීර්ඝ අන්තර්ගය යන තියෙන්නේ. ඒතකොට ඒක සැලකුවේ ප්‍රමාණය සමානයිනේ. එතකොට ඒකත් එක්ක අපිට ඊළඟට ස්ටෙප් එකට යන්න වෙන්නේ අපකිරණ බල. අපකිරණ බල බලද්දී අපි ගන්න අණුක ස්කන්ධ. ඒතකොට පල්හැට අණුක ස්කන්ධ වැඩි වෙනවා. අණුක ස්කන්ධ වැඩි වෙනවා කියන්නේ පල්හැට අණුක ස්කන්ධ වැඩි වෙනත් එක්ක අපකිරණ බල ප්‍රබලතාව වැඩි වෙනවා. ඒකත් එක්ක තාපාංක ද්‍රවාංක වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ HI ගේ තමයි වැඩිම වෙන්න ඕනේ. HF ගේ අඩුම වෙන්න ඕනේ. ඔහොම වෙන්න ඕනේ හරිනම්. HF අඩුම පස්සේ HCl ටිකක් HBr ටිකක් HI තමයි ටිකක් වැඩිම වෙන්න ඕනේ. හරිනේ ඔහොමනේ වෙන්න ඕනේ. හැබැයි මේක මෙහෙම මේ විදිහටම වෙන්නේ නැහැ. ඒක හේතුවක් මත. ඇයි මේ HF කියන එකට හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. එතකොට හයිඩ්‍රජන් බන්ධන දෙවෙනි වෙන්නේ අයන ද්විධව අන්තර්ක්‍රියාව වල විතරයි. අයන ද්විධව අන්තර්ක්‍රියාව වල විතරයි හයිඩ්‍රජන් බන්ධන දෙවෙනි වෙන්නේ. ඒකත් එක්ක මේ HF අඩුම H එක ඔහොම HF තමයි වැඩිම. පැහැදිලි වැඩි. ඒතර HF වැඩි එකක් වෙනවා. ඒකත් එක්ක අඩුම තාපාංකය තියෙන්නේ HCl ට තමයි. හරි වාක්‍ය හරි. HCl තමයි අඩුම තාපාංකය තියෙන්නේ.
HF අතර පවතින හයිඩ්‍රජන් බන්ධන වලට වඩා HCl අතර ඇති හයිඩ්‍රජන් බන්ධන දුබලය. ඔව් ඒක හරි. ඒක තමයි. ඒක හරි. හැබැයි උත්තර දෙක විතර ගන්න වෙන්නේ. ඒක පැහැදිලි කිරීමක් නම් නැහැ එතන. හරි. ඒක මේ දෙන්න විතරක් කම්පයා කිරිල්ලක් විතරයි දින්නේ මේ අනිත් පැත්ත එක්ක අතර කම්පයා කිරිල්ලක් නැහැනේ. ඒතර එතන උත්තර එක විතර ගන්න බෑ. හේතුව අනිත් පැත්ත එක්ක කම්පයා කිරිල්ලක් නැහැ නේද? HIට වඩා HBට වඩා HCl අඩුනේ කියලා පැහැදිලි කිරීමක් තියෙන්න බෑ. මේ පැහැදිලි කිරීම මෙතන තිබිලා නැහැනේ. යෙදෙවිලා නැහැනේ. ඒකත් එක්ක අපිට උත්තරේ ගන්න වෙන්නේ දෙක විදියට. හරි කෙනෙක් එක ගහලා තිබ්බනම් මම දුන්නත් මන්ද. කොහොමද උත්තරේ එක විදියට තමයි දෙක විදියට තමයි ගන්න වෙන්නේ. හරියද පැහැදිලි වැඩි? උදේරොන්න ප්‍රශ්න 40ටම දාලා සම්පූර්ණ විස්තර කිරීමක් එක්ක වැඩි ඉවර කරලා තියෙනවා. ඒතර මේ දෙකකින් එක එකතු වෙනවා නේද? පේපර් 3 එකේ MC එක ඉවරයි, ඊළඟ දවසේ SC එක ඉවරයි. ඊළඟට ළඟදීම පේපර් 4 එක පටන් ගන්නවා. ඒකත් එක්ක ඒ දෙකම දඩබඩ ගාලා වැඩි ඉවර වෙයි. ඊට පස්සේ සීරීස් 2 එක පටන් අපු මොහොම එකෙන් දෙක දවසින් දවස සතියෙන් සතිය ඉබාගෙට ලං වීමක් තමයි වෙන්නේ. හරි. ඒක වැඩ කරන්න තියෙන කාල සීමාව අඩු වීමක් තමයි වෙන්නේ. හරි. ඒකත් එක්ක තමන් තේරුම් ගන්න ඕනේ දැන් තමන් මොන මට්ටමේ දින්නේ තමන්ට වැඩ පිළිවෙලක් මම දීලා තියෙනවා. අපි කොහොමද වැඩ පිළිවෙල කරන්න කියලා අපි පැහැදිලි කිරීමක් කරලා තියෙනවා ඒවා. ඒකත් එක්ක අපි සම්පූර්ණ වැඩ පිළිවෙල වෙන්න ඕන විදිය ගයිඩ් කරනවා බලවනවා. ඒකත් එක්ක උඹලා තේරුම් ගන්න ඕනේ උඹලා කොහොම තත්යකටද ඉස්සරහට එන්න ඕනේ කියලා. දැන් තමන් කොහොම තත්යකටද අපි අපේ පැත්තෙන් මේ වගේ වැඩක් කරනකොට තමන්ගේ පැත්තෙන් තමන් කොච්චර සාධාරණීකරණයක් මේ වෙනුවෙන් කරනවාද කියන දන ඔයා තීරණය කරන්න ඕනේ. ඒක ඔයා කොහොමද වෙන්න ඕනේ කියන්න ඕනේ. ඔයා ඉස්සරහා ජීවිතේ තීරණය කරගන්න මේකත් එක්ක කොහොමද කියන එක ඔයා තීරණය කරන්න ඕනේ. ඒක අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට පුළුවන් සම්පූර්ණ ගයිඩ් එකක් දෙන්න විතරයි. හරි. මේකත් එක්ක සම්පූර්ණ විස්තර කිරීමක් එක්ක දිගටම මේ වැඩේ මෙහෙමම යනවා. ඒකට ඔයාගේ පැත්තෙන් එන්න සපෝට් එක තමයි ඔයා වැඩ ටික ඉවරක් කරන එක කියන විදිහට වැඩ ටික පිළිවෙලට කරලා වැඩ ඉවරයක් කරන එක සතිය අතුරුත මාර්කින් එක බලලා ඩිස්කෂන් එක බලලා වැඩේ සම්පූර්ණ විවරණයක් එක්ක මම කියපු විදිහට දැන් ප්‍රශ්න සාමාන්‍යයෙන් ප්‍රශ්න 200ක් 300ක් MCQ 200ක් 300ක් කරනවා මේ ටික විවරණات එක්ක. එතකොට අර එහෙම කරනවා කියන්නේ දැන් අර මේ ටික විවරණය වෙනවා කියන්නේ එතන අර සම්පූර්ණ සුපිරි තමයි. සීරීස් 1 එකට අදාළ ප්‍රශ්න 150 200ක් 300ක් නම් කරනවා වලිදී. ඒතර ඒකත් එක්ක සම්පූර්ණ වැඩේ ගොඩ වගේ තමයි ඉතින් අර මුල් පාඩම් හයට අදාළ ඔක්කොම ටිකක් කරන්න පුළුවන් කියන්නේ මරු. හරි ඒ ටික හැබැයි ඔයා සම්පූර්ණ වැඩේ ඉවරයක් කරගන්න ඕනේ. ඒකත් එක්ක තමයි ඔයාගේ දියුණුව තීරණය වෙන්නේ. අර එකම තැන ඉඳලා පල්ලෙවි දිගටම ඉඳලා එහෙම ඉස්සරහට යන්නේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒකස් දිනකේ ප්‍රයෝජනකුත් නැහැ. අර එහෙම වුන්ට මම ඒක මම කියන්නම් මොකද වෙන්නේ කියලා එහෙම. හරියට මම බලනවා දැන් වැඩ බලනවා ඩිස්කෂන් එක බලනවා දෙකිල බලනවා. ඒ වගේම ඩිස්කෂන් එක මම කියන්නේ හැම එකම බලන්න මම කියන්නේ Tamanට අදාළ ප්‍රමාණය විතරක් බලලා වැඩි ඉවර කරන්න. මම හිතන්නේ ඒකට සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය පුළුවන් කියලා. ප්‍රශ්න පත්‍රයක් ගත්තාම ලකුණු 25ක් 25 30වට තමයි ලකුණු තියෙන්නේ. හැබැයි 40ම ගානේ උන් ඉන්න බෑ නේ. එහෙම නැහැ 25 30වට තමයි ඉන්නේ. ඒ ඉස්සරහ සීරීස් 2 ඔය පටන් ගත්තොත් ඕකේ මම දන්නවා 50න් 30 40 30 35 අතර තමයි ගොඩක් උන් ගහන්නේ. ඉතින් ආයි කියන්න දෙයක් නැහැ. හේතුව තමයි එතනින් එහාට යන්න තීර කවුරුත් උත්සාහ කරන්නේ නැහැ. හැමදාම එකම පල්ලෙවි ඉන්නවා. අර තියරි ඉගෙන ගන්නවා, පේපර් එක ලියනවා, ආයි තියරි ඉගෙන ගන්නවා. වැඩක් නැහැ. පේපරේ තියෙන එක හරියට අවබෝධයෙන් තේරුම් ගන්න ඕනේ. පේපර් ලියනවා කියන්නේ වෙන ආර්ට් එකක්. ඒක ආර්ට් එක තේරුම් ගන්න ඕනේ. ඒ ආර්ට් එක තේරුම් ගන්න තමයි මම මේ කිව්වේ දැනුම හදාගනින් මේකට අදාළ සම්පූර්ණ විස්තර කිරීම ටික හරියට අල්ලගනින්. මේ ප්‍රශ්න කොහොමද කරන්නේ? මේ ප්‍රශ්න කොහොමද කරන්නේ? අයනීකරණයක් කොහොමද කරන්නේ? පරමාණු කාර්යයාම කොහොමද කරන්නේ? තාපාංග වංකාම කොහොමද කරන්නේ? දැවී කාරක බල දැවනශීලීතාව එක එක හඳුනා ගන්නත් කොහොමද? ක්වොන්ටම් අංග කුල කොහොමද හසුරවන්නේ? මේ සම්පූර්ණ විස්තර කිරීම මේතෙන්දි කරා. හරි එකිනෙකී මේකී ගොඩක් ඒවා කරා විද්‍යුත් වෙනතාවද බන්ධන කොහොමද බන්ධන දිගද සම්පූර්ණම දේවල් කරලා තියෙනවා. අයනීකරණ ශක්තියද ඉලෙක්ට්‍රෝනකරණයද නේද? සම්පූර්ණ විස්තර කිරීම කරලා තියෙන එකත් එක්ක තමන් තීරණය කරන්න ඕනේ අපි කොච්චර දේවල් මේ ඇතුලේ කරලා තියෙනවද. පළවෙනි පාඩම දෙවෙනි පාඩම සම්පූර්ණයෙන් ෆැක්ට් මුල්ම කරලා තියෙනවා. ආයි ඊට පස්සේ රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කරන විදිහ කතා කරා. රෙඩොක්ස් ප්‍රතික්‍රියා කෙලින්ම ගන්න සිගරණ අවස්ථාව ගන්න විදිහ කතා කරා. තුන්වෙනි පාඩමට අදාළ ගණන් හැදුවා. නේ ඊට පස්සේ හතරවෙනි පාඩමේ වායු පාඩමට අදාළ දැන් කතා කරා. නියම ටික කතා කරා. නියම ටිකෙන් ගණන් හදන්න කොහොමද කතා කරා. පරිපූර්ණ වායු සමීකරණ කතා කරා. නේ ඊට අදාළ චාලකනුකවාදී අනන්තවත් කොච්චර දේවල් කතා කරලා තියෙනවද? ඒක සම්පූර්ණ පාඩම් ටිකම ආයි කතා කරලා තියෙනවා. හරි පස්වෙනි පාඩමට අදාළ ගත්තත් එහෙම තමයි. එතකොට ඔන්න ඔය වැඩේ අපේ වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම සාර්ථකයි. ඒතර හතරවෙනි පාඩම හතරවෙනි ප්‍රශ්න පත්‍රෙත් එනවා. දැන් හතරවෙනි විසිකත් ඉවරුනහම අතිශය සම්පූර්ණයෙන්ම කවර් වෙන විදිහට තමයි අපි ප්‍රශ්න පත්‍ර හතරම හැදුවේ. ඒ ප්‍රශ්න පත්‍ර 8ම හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම සිලබස් එකේ මුල් සිලබස් ටික මුල් පාඩම් කීපෙම කවර් වෙන විදිහට. ඒක තමයි උඹලට කිව්වේ මම සම්බන්ධලා වැඩේ කරගමු කියලා. හරිනේ. ඒතර අද වැඩේ මම නවත්තනවා මෙතනින්. ඉස්සරහ වැඩකින් හම්බෙමු. ඉස්සරහ එසේ පේපර් එකේ ඩිස්කෂන් එකේ
අම්මු වැඩ ටික කරන්න හැමෝටම ජය වේවා. අදට වැඩේ ඉවරයි. හරිනේ.